විචින්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං අට්ඨානං සම්මසන්තස්ස විමනාමිත බුද්ධිය යස්ස දේහා නික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපීතා රත්තසේතා මංජිට්ටාච පබස් තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි අභිධර්ම චන්ද්‍රිකාවේ චිත්ත වීතිපාදය සම්පූර්ණ කළා. නමුත් අපි මේ චිත්ත වීතිපාදයේ තවත් අතිරේක කාරණා තමයි ගිය සතියේදී අවසානයේදී සාකච්ඡා කරමින් හිටියේ. චිත්ත ප්‍රවෘත්තිය වීති වශයෙන් වැඩ කරන ආකාරය වීතිපාදයේදී අපි ඉගෙන ගන්න යෙදුනේ. එතකොට පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති වශයෙන් බෙදාගෙන ඊළඟට මනෝද්වාරික චිත්ත වීති, පරිත්ත මනෝද්වාරික චිත්ත වීති සහ අර්පණා මනෝද්වාරික චිත්ත වීති වශයෙන් කොටස් දෙකක් මේවා කරගෙන ඒකේ අර්පණා චිත්ත වීති වලත් ධ්‍යාන ඒ වගේම මාර්ග අභිඥා ආදී කොටස් පහක් අපි දක්වන්නට යෙදුණා. ඒ අතරින් අභිඥා චිත්ත වීති පිළිබඳව තමයි අපි මං හිතන්නේ විමසමින් හිටියේ. ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති පිළිබඳවත් අපි බැලුවා. ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති ආකාර දෙකකට ලැබෙනවා. ධ්‍යාන ප්‍රත්‍යවේක්ෂාව සහ මාර්ග ප්‍රත්‍යවේක්ෂාව කියලා. එතකොට ධ්‍යානයෙන් අනතුරුව ධ්‍යාන අංග ප්‍රත්‍යවේක්ෂා කරන චිත්ත ප්‍රවෘත්තියක් තිබෙනවා. ඊළඟට මාර්ගයෙන් මාර්ග ඵල ලබා ඊට පස්සේ ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා වීදී වැඩ කරනවා. ඒ සියල්ලම අයිති වෙන්නේ මොන වීති වලටද? මනෝද්වාරික අර්පණා චිත්ත වීති නෙවෙයි ඒවා. මනෝද්වාරික පරිත්ත චිත්ත වීති වශයෙන් තියෙන්නේ. හැබැයි ඥාන සම්පයුත්ත කුසල ජවං තමයි ජවන අවස්ථාවේදී පහළ වෙන්නේ. එතකොට ඒ වාගේ වීති ප්‍රමාණයන් පිළිබඳවත් එක්කම ගිය සතිය අපි යම් විදිහක සලකා බැලීමක් සිද්ධ කරන්නට යෙදුණා. එතකොට අපි එතන අපේ පොත පෙරලලා බැලුවොත් පොතේ ඔය ධ්‍යාන සමාපatti මාර්ග චිත්ත වීති වලට ආවට පස්සේ මන්ද ප්‍රඥාගේ සෝතාපට්ටි මග්ග වේදිය කියලා 181 පිටුව මගේ පොතේ නම්. එතකොට ඒකේ සඳහන් කරලා තියෙනවා වින්‍යාස සටහන වශයෙන් භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර බෝ ඊට පස්සේ මාර්ග ඵල සිත් දෙකයි භවාංග පතනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තික්ක ප්‍රඥාගෙත් ඒ විදිහම තියෙනවා. ඊට පස්සේ ඒ මන්ද ප්‍රඥාගේම සෝතාපට්ටි ඵල සමාපatti වීතිය තිබෙනවා. අන්නේ ඵල සමාපatti වීතියේදී දැන් මේකේ දක්වලා තිබෙන්නේ භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර බෝ ඊට පස්සේ දිගටම ඵලසින් පහළ වෙන්නේ. එතකොට ඔන්න ඔතන තියෙන ඔය පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර බෝ කියන තැන්වලදී අනුලෝම ඥාන වශයෙන් වැඩ කරන අනුලෝම සිත් හතරක් වැඩ කරන බවත්
සඳහන් කරනවා. නමුත් මේකෙදී අර කලින් අපි මාර්ග චිත්ත වීතියට කිව්වා වගේම සමානතාවයකින් තමයි මේක දක්වලා තිබෙන්නේ. එතකොට එයා සෝවාන් ඵලයටපත් වෙලා ඵලයේ උපදවාගත්ත කෙනෙක්. ඒ නිසා ඒ ඵලයේ පිළිබඳව ආය පරිකර්ම කිරීම සිද්ධ වෙන්නේ සංඛාර ධර්මයන් විපස්සනා කරගෙන අනිච්ඡාදී ලක්ෂණ වලට පෙරලාගෙන අනුලෝම ඥාණයෙන් එයාට අනුලෝම ඥාන වශයෙන් වැඩ කරන කාමාවචර ජවන් හතරක් වැඩ කරලා එතනින් එහාට ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේක එක දක්වලා තිබෙන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා අපි අර මාර්ගසිතට ඉගෙන ගත්තා වගේමයි. එතකොට ඒ වගේ මේ ඵල සමාපත්තිය වලට සමවදිනකොට මේ පරිකර්ම උපචාර අනුලෝම කියන ගෝත්‍ර භූ කියන තැන්වල අනුලෝම ඥානයේ සහිතව කාමාවචර ජවන් හතරක් තමයි වැඩ කරන්නේ. මන්ද ප්‍රඥාට, තික්ක ප්‍රඥාට නම් කීයද? ඒ වගේම අනුලෝම ඥාන තුනකින් පුළුවන්කම තියෙනවා. පරිකර්ම නැහැ. උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන තැනට අනුලෝම ඥාන සහිතව කාමාවචර ජවන් තුනක් ඥාන සම්පයුත්තේ වගේම පහළ වෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ අතිරේක කරුණු වශයෙන් අපි දක්වන්නට යෙදුනේ. ඊළඟට ඔය සමාපatti වීදි පිළිබඳව කතා කරනකොට තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ උදේ හවස සමවදින සමාපatti ටිකක් තියෙනව නේද? අහලා තියෙනවද ඒව පිළිබඳව? ඈ? ඔව් තථාගතයන් වහන්සේ කියන්නේ කොහොමද ඒක එතකොට? බුදුරජාණන් වහන්සේ 12 ලක්ෂ කෝටි වාරයක් උදේ සමවදට සමවදිනවා. හවසටත් ඒ වගේම 12 ලක්ෂ කෝටි වාරයක් සමවදට සමවදිනවා. එතකොට ඒක මේ මොනවද එතන තියෙන්නේ? පුරේබත්ත කාලයේහි පුරේබත්ත කියලා කියන්නේ පෙරබතට පාන්දර උදේ. එතකොට එතන රූප සමාපatti පහක්. රූප සමාපatti පහ කියලා කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතං පඨම ධාන චිත්තං ඔය විදිහට රූපාවචර ධාන කුසල් සිත් පහ නැත්නම් රූපාවචර ධාන පහ. ඊට පස්සේ අරූප සමාපatti හතරයි. ආකාසානං ඡායතන විඥානං ඡායතන. ඔව් අනේ හතර. ඊළඟට නිරෝධ සමාපත්තිය අරහත් ඵල සමාපත්තිය එතකොට කීයක් තිබෙනවද? 12ක් එනවද? ඔව්. මහා කරුණා සමාපත්තිය 12යි. රූපාවචර ධ්‍යාන පහයි අරූපාවචර ධ්‍යාන 4යි. මහා කරුණා සමාපත්තියයි නිරෝධ සමාපත්තියයි අරහත් ඵල සමාපත්තියයි. එතකොට තන 12ක් හම්බ වෙනවා. එතන 12ට තමයි එතකොට ලක්ෂ කෝටි වාරයේ බැගින් 12 ලක්ෂ කෝටි වාරයක් කියවෙන්නේ. එතකොට ওই ධ්‍යාන 12ට තමයි එහෙනම් සමවැදීම සිදු කරනු ලබන්නේ. එතකොට 12 ලක්ෂ කෝටි වාරයේ බැගින් උදේට ඊට පස්සේ හවසටත් පච්චාබත්ත කාලේ හවස් වරුවේත් ඒ විදිහටම ওই කියන සමාපatti 12ට සමවදිනවයි කියලා කිව්වා. එතකොට මහා කරුණා සමාපත්තියට විතරක් නෙවෙයි නේද? අනුපිළිවෙලින් රූප ධානය, අරූප ධානය, නිරෝධ සමාපatti, අරහත් ඵල සමාපatti, මහා කරුණා සමාපatti ওই විදිහට ඕවාට සමවැදී ඒ ධානය වලින් නැගී ඉඳලා අවසානයේදී මේ මහා කරුණා සමාපත්තියෙන් නැගී හිටලා තමයි ලෝකයේ දේශ බලන්නේ කියලා කිව්වා. එතකොට ඔන්න ඔය විදිහට එන ඒ සමාපatti 12ට තමයි සමවැදීම සිදු වෙන්නේ. එතකොට ඒ වගේ දැන් ආය චිත්ත වීති අඳින්න ලියන්න කිව්වොත් එහෙම දැන් ඉගෙන ගත්තේ නැති ඒවද? නෑ නේ ඉගෙන ගත්තනේ නේද?
විරුද්ධ සමාපatti චිත්ත වීතියත් මම හිතන්නේ ඔය පසුගිය කාලෙකදී අපි තර අවස්ථාවකදී දැක්කුවා. එතකොට මහා කරුණා සමාපත්තිය කියලා ඒවත් ඉතින් එතන කරුණා ධ්‍යාන මුල් කරගෙන පවත්නා ධ්‍යාන චිත්ත වීතියක් තමයි අපිට හඳින්නට වෙන්නේ. හැබැයි ඉතින් ඒ වගේ අර භවාංග වාර ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා වීති ඒ වගේ ජවන් එහෙම ජවන් අඩු වෙනවා භවාංගත් බුදුරජාණන් වහන්සේගේ භවාංග ප්‍රවෘත්ති ඊටාම ස්වල්පයි. එතකොට චිත්ත වීතියට කොහොමත් භවාංග ප්‍රවෘත්තිය දක්වන්නේ නැහෙනේ. නිසා ගැටලුවක් එන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා වීතිය වලදී තමයි අර කියන විදිහේ පහක් හතරක් කියලා අපි කිව්වේ. ඒ වගේ අවස්ථාවල් දක්වන්නට වෙන්නේ. ඒ වගේ ඉතින් විතර්කයන් පිළිබඳවත් මේකේ දක්වලා තිබෙනවා. මහා කරුණා සමාපත්තියේ පෙරී සිටින විතර්කය khේම විතර්කය. khේම කියලා කියන්නේ බයත් ඇති ගැනුම් නැති විදිහේ අදහසක්. මහා කරුණාවක්. රහත් ඵල සමාපත්තියට එනකොට පවිවේක විතර්කය. නහන්සේ උපදවාගත්ත රහත් ඵලයයි. කෙලසුන්ගෙන් වෙන් වෙච්ච අවස්ථාවයි. නිසා පවිවේක විතර්කය. ඉතින් බුදුරජාණන් වහන්සේ නම් මේ කියන සමාපත්තෙන් වලට ධර්ම දේශනා කරන අතර වාරයේදී බණහන ඇත්ත සාදුකාර තියෙන මාත්‍රයටත් තථාගතයන් වහන්සේ සමාපත්තියට සමවදිනවා නොඑක් ආකාරයි. එතකොට අන්න එහෙම තරම් වහන්සේගේ භවංග ප්‍රවෘත්ති එහෙම ඊටාම ස්වල්පයි. සමහර වෙලාවට භවංග දෙකක් විතර චිත්ත වීති අතර. එතකොට අන්න ඒ බඳු කම නිසා උන්වහන්සේට ෂණිකව මේ කියන සමාපත්තීන් වලට සමවදින්නට පුළුවන්කම තියෙනවා. සාදුකාරය අවසන් වෙන්න කලින්ම උන්වහන්සේ සමාපත්තියෙන් අහපො නැගී හිටිනවායි කියලා කිව්වා. කොච්චරනම් ශීඝ්‍රයිද එතකොටනේ. ඒකට හේතුව තමයි අර කිව්වා වගේ භවාංග ස්රෝතයේ යහුසුළු බැවින් කියලා කිව්වා. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස මාත්‍රය පමණ කාලයේදීත් ඵල සමාපatti වලට සමවදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සමාපත්තීන් පිළිබඳව කතා කරනකොට විශේෂ තැනක්. දැන් අපේ වගේ වැඩ කරනකොට භවංග සත්‍ය කොච්චර වෙයිද? භවංග මේ පැවැත්ම චිත්ත වීති අතර ගණන් හදලා දක්වන්න බැරි තරම් කියන්න වෙනවා. නේද? බුදුරජාණන් වහන්සේට දෙකක් තුනක් වැටෙනකොට සාරිපුත මහරහතන් වහන්සේට 16ක් කියලා සඳහන් වෙනවා. සාමාන්‍යයන් අයට බොහෝය කියලායි කියන්නේ. ඒ කියන්නේ එක චිත්ත වීතියක් වැඩ කරලා ඊළඟ චිත්ත වීතියට යන අතර පහළ වෙන භවාංග සිත් ගණන. එතකොට භාග්‍යවතුන් වහන්සේට ඒවා ඊටාම සුවල්පයි පහළ වෙන්නේ. දෙකයි කියලා කියන්නේ නේ. ඊටාම ශීඝ්‍රයි. ඒ නිසා එක දෙයකින් තවත් දෙයකට යන්න ශීඝ්‍රයෙන් පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමාපatti වලට අර විදිහට සමවදින්නට පුළුවන්කම තිබෙනවා. සංසාරයේ ඉතින් පුරුදු කරපු ගුණ ධර්ම. ඒ වගේම බුද්ධත්වයේ නිසා උන්වහන්සේට සාක්ෂාත් වුණු අන්‍ය පුද්ගලයන්ට සාධාරණ නොවන විශේෂ විදිහේ ගුණ ධර්ම. එතකොට මේකේ ඊළඟට අර මේ අර්පණා නියමය, ඒ වගේ තදාලම්බන නියමය, ජවන නියමය ආදී නියමයන් ටිකක් අපේ පොතෙන් අපි ඉගෙන ගන්නට යෙදුණා. කොට ඒව පිළිබඳව මම අහපොව මතක් කිරීමක් සිද්ධ කරන්නට යෙදෙන්නේ නැහැ. මේ වගේම භවාංග මේ ජවන් වැඩ කරනකොට ඒ ජවන් වල වාර ගණන් ඒව පිළිබඳව සඳහන් කිරීම
සිද්ධ කරන්නට යෙදුණා. ඊළඟට අපිට ඉතුරු වෙලා තිබුණේ අභිඥා වීති කියන ඒවා. අභිඥා කියලා කියනකොට චිත්ත සංග්‍රහයේදී අභිඥා කියලා සිතක් අපි ඉගෙන ගත්තේ නෑ නේද? තිබුණේ එතන චිත්ත පාදයේදී අපිට හම්බුනේ කාමාවචර සිත් හම්බුණා, රූපාවචර සිත් හම්බුණා, අරූපාවචර සිත් හම්බුණා, ලෝකෝත්තර සිත් හම්බුණා. ඉතින් කාමාවචර සිත් අතරේ කොහොමත් අභිඥා කියලා එකක් හම්බෙන්න විදිහක් නෑ. රූපාවචර අරූපාවචර කියන තැනින් රූපාවචර කොටසේ තමයි තිබෙන්නට ඕන. එතකොට එය ධ්‍යාන සිත් පහක් කුසල් පහක් වශයෙන් ලැබුණා, ක්‍රියා පහක් වශයෙන් ලැබුණා. ඒවා තමයි ජවන් වශයෙන් වැඩ කරන්නේ. විපාක ජවන් වශයෙන් වැඩ කරන්නේ නෑ. එතකොට ওই පංචම ධ්‍යාන කුසල චිත්තය සහ පංචම ධ්‍යාන ක්‍රියා චිත්තය රූපාවචර. ওই සිත් දෙකට තමයි අභිඥා චිත්ත කියලා යෙදෙන්නේ. එතකොට මේ අභිඥා සිත් සහිත චිත්ත වීති වලට තමයි කියන්න වෙන්නේ අභිඥා චිත්ත වීති කියලා. එතකොට අපි අර කලින් දවසේ කිව්වා වගේ ඒ අභිඥාවන් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් අපි අහපුවා. ෂට් අභිඥා කියලා කියනවා. ඊට පස්සේ ආයෙමත් පංච අභිඥා කියලාත් කියනවා. එතකොට උතන පංච අභිඥා නම් ආශවක්ෂය කර ඥාණයෙන් තොරවයි. එතකොට එයත් එකතු වුණාම තමයි ෂට් අභිඥා කියලා කියන්නේ. එතකොට ෂට් අභිඥා පහළ වෙන්නේ බුද්ධ ශාසනයක. දැන් සුමේද තාපසයන් වහන්සේ දා හිටියේ ෂට් අභිඥාද පංච අභිඥාද? පංච අභිඥා තිබුණේ. ෂට් අභිඥා තිබුණා නම් මොකද වෙන්නේ? සුමේද බෝධිසත්වය එතනින් මෙහාට අහපෝ බුද්ධ බෝධිසත්වයෙක් භාවයට පත් වෙන්න විදිහක් නැති වෙලා යනවා. ආශවක්ෂය කර ඥානියත් එක්ක. ඊළඟට අභිඥා චිත්ත වීති සඳහන් කරනකොට අභිඥා හතක් පිළිබඳව දක්වනවා. දිබ්බ චක්කෝ අභිඥා, දිබ්බ සෝත අභිඥා, ඒ වගේම ඉද්ධිවිද අභිඥා, ඊට පස්සේ පරචිත්ත විඥානන අභිඥා, పూర్වේ නිවාසානුස්මෘති අභිඥා, යථා කම්මෝපග අභිඥා, අනාගතංශ ඥාන අභිඥා වශයෙන් දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි තියෙනවා හතක්. ඒ හතෙම පින්නතුනේ යථා කම්මෝපග ඥානය සහ අනාගතංශ ඥානය කියන දෙකම අහපව අපට බහලන්නට පුළුවන්කම තියෙනවා දිබ්බ චක්කු කියන එකට. දිවැස. එතකොට එහෙම සම්පින්ඩණය කරාම හත පහක් බවට පත් වෙනවා. දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඉද්ධිවිද, පරචිත්ත විඥානන, පුබ්බේ නිවාසානුස්මෘති. එතකොට පංච අභිඥා. දිබ්බ චක්කු, දිබ්බ සෝත, ඉද්ධිවිද, පරචිත්ත විඥානන සහ පුබ්බේ නිවාසානුස්මෘති. එතකොට යථා කම්මෝපග ඥානය අර චතුූපපාත ඥාන වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. කර්මානුරූපව සත්වයන් දුගති සුගති යන හැටි දකින්න පුළුවන්කම. එතකොට මේවා ඔක්කොම මොනවද? අභිඥා සහිත සිත් නැත්නම් චිත්ත ප්‍රවෘත්තිය කියලා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දිබ්බ චක්කු කියලා කියන්නේ සාමාන්‍යයෙන් දකින්න බැරි රූප, දුර තියෙන රූප, වැසුණු රූප දකින්න පුළුවන්කම. එතකොට එය එහෙනම් අපි කියන අර අපි මුලින් ඉගෙන ගන්නකොට පංචද්වාරික චිත්ත වීති ඉගෙන ගත්තා. එතන තිබුණා චක්කුද්වාරික චිත්ත වීති. මේ චක්කුද්වාරික චිත්ත වීති වගේද? නැහැ. චක්කුද්වාරික වීතියේ නම් අපිට චක්කු ප්‍රසාදයට වැටුණු රූප ඡායාව චක්කු විඥානයේ හරහා දැනගනිමින් ඒ චිත්ත ප්‍රවෘත්තිය සිද්ධ වුණේ. ඒකන්ත වර්තමාන රූපේ පමණයි. එතකොට දැන් මෙතන දිබ්බ චක්කු අභිඥාව කියලා කියනකොට දිවසින් පටිච්චන්න වැහුණු දුර තියෙන රූපයන් දකින්න පුළුවන්කම. එතකොට මේ චිත්ත වීතිය නම් කොහොමද වැඩ කරන්නේ? පංචද්වාරිකද මනෝද්වාරිකද? මනෝද්වාරිකයි. මනෝද්වාරිකව ඒවත් මේ අභිඥා චිත්ත වීති, මනෝද්වාරික අර්පණා චිත්ත වීති. සාමාන්‍ය පරිත්ත චිත්ත වීති නෙවෙයි. හැබැයි ඒවා අතර අර මේ ඒවා අභිඥා බල ඇති කරගන්න ආකාරය බැලුවොත් එහෙම පාදක ධානයට සමවදිනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා. නැවත පාදක ධානයට සමවදිනවා. ඊට පස්සේ
අභිඥා චිත්ත වීතිය පහළ වෙනවා. එතකොට අදිෂ්ඨාන කරන අවස්ථාවවලදී පහළ වෙන්නේ පරිත්ත මනෝද්වාරික චිත්ත වීතිය. ඒකට ඔන්න විදිහට මේ අභිඥාවන් පහක් සම්පීඩනය කරලා දක්වන්න පුළුවන්. සියල්ල හතක් විදිහට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ අභිඥාවලටපත් වෙන දැන් දිබ්බ චක්කු දිබ්බ සෝත ඉද්ධිවිද పూర్වේ නිවාසාන ස්මෘති වගේ මේවා ලබන්න නම් අපි මේ හිත කොයි වගේ පුරුදු කරන්නට ඕනද? දැන් මුලින්ම කියවුණා අභිඥා චිත්ත වීතියක් නම් අභිඥා හිතක් කියලා කියන්නේ කොතෙන්ටද? රූපාවචර පංචම ධානය චිත්තය. එහෙනම් අභිඥා බල තියෙන පළවෙනි සාධකය මොකක්ද ඕන වෙන්නේ? පංචම ධානයේ උපදවාගෙන තිබෙන්න ඕන. හැබැයි ඊපමණකින්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පංචම ධානයේ උපදවගත්ත හැම අයටම මේ කියන අභිඥා බල ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ ඊට තවත් එහාට ඒවා පුරුදු කරන්නට ඕනේ කියලා කිව්වා. එහෙම නැතුව පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ පංචම ධාන උපදවාගත් අය ඒවා අර ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවේක්ඛන කියන මූලික අධ්‍යාන වශීතාවයට පත් කරන ක්‍රම පහ මුල් කරගෙන හොඳට වශී භාවයට පත් කරගන්නට ඕන. ආවර්ජන සමාපජ්ජන ආවර්ජන කියලා කියන්නේ අපි උපදවගත්ත පටිභාග නිමිත්ත අපට ඕන වෙලාවක ආවර්ජනය කරලා හිතට ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. දැන් භාවනා කරනද භාවනා වැඩසටහන් තියෙනවනේ. වැඩසටහන් වලට ඉන්න අයත් මෙතන ඉන්නවා මං හිතන්නේ. නේද? එහෙනම් දැන් ඔන්න බලන්න මේ ඒක අභිඥාවට විතරක් නෙවෙයි. අපි ධ්‍යාන හොඳට හුරු කරනවා කියලා කියන්නේ පඨම ධ්‍යානෙට ආපු කෙනා ဒုတိ ය ධ්‍යානෙට යන්න යනකොට පඨම ධ්‍යානයෙන් අපි මුදවගත්තේ නිමිත්ත ආවර්ජනය කළ වහ ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියන්නේ මොකද්ද? කොහොමද වෙන්නේ? දැන් අපි කිව්වට අර මේ දේවාල නැත්තම් ගුරුකම් කරන අය ළඟට ගිහිල්ලා වශී කරනවා නේද? ඒ වගේ එකක් නෙමෙයි මේකත්. මේ වචන කිව්වහම නේද? එහෙනම් මෙතන මොකද්ද කරන්නේ? පුරුදු කරන එකක් කරන්නේ. හිත මේ පස් ආකාරයකට ධ්‍යාන සිතෙහි පුරුදු කිරීමක් සිද්ධ කරන්නේ. ආවර්ජනය කියලා කියන්නේ දැන් අපි පොදවගත්ත පටිභාග නිමිත්තක් තියෙනවා. අපි හිතමු කසින භාවනාව සිද්ධ කරලා කසින භාවනාව වඩපු කෙනා කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඇහිම් බලාගෙන පරිකර්ම කරනවා. පටවි කියලා. ඊට පස්සේ යාට S2 පියාගෙන ඒ තියෙන ආකාරයෙන්ම දකින්න පුළුවන් විදිහ උග්ඝා නිමිත්තක් හිතට වැටෙනවා. ඒ උග්ඝා නිමිත්තේ තවදුරටත් භාවනාව සිද්ධ කරන් යනකොට එයාට ඒක හරහා පටිභාග නිමිත්තක් එයින් මතුවලා වැටහෙනවා. අන්න ඒකට තමයි කියන්නේ නිමිත්ත කියලා. එතකොට අපට පුළුවන්කම තියෙන්න ඕන මේ අභිඥා බලවලට යනකොට ඉහළට ධ්‍යාන වඩනකොට මේ පස් ආකාරයේදී ආවර්ජනීය කියලා කියන්නේ ක්ෂණිකවම අර පටිභාග නිමිති හිතට නගා ගන්න මතු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු දැන් අර මුගලන් මහරහතන් වහන්සේ නාගරාජයා দমনය කරන්න යන අවස්ථාවේදී ක්ෂණිකව ඒ සමාපත්තීන්ට සමවැදිලා හෘදය අභිඥා පෑවන නේද? අහසින් යන ඒවා තියෙනවා. ගුරුළු වේසමවාගත් ඒවා තියෙනවා. දැන් මේවා එහෙම කරන්න එක එක ධ්‍යාන සමාපත්තීන් පාදක කරගන්නට ඕන. පාදක ධ්‍යාන වෙනස් වෙන්නට ඕන. අහසින් යන්නට එකක්. ගින්දර පිට කරන්න තව එකක්. දුම් පිට කරගන්න තව එකක්. තේජෝ කසිනියට සමවදින්න ඕන. අර පැත්තෙන් ඊට පස්සේ ආකාසන කසිනියට සමවදින්න ඕන. නොඑක් විදිහේ මෙහෙම තියෙනවා. අන්න බලන්න එතකොට මොකද වෙන්නේ? ඒ කසින වලට සමවදින්න නම් ඒ කසින වල පටිභාග නිමිති මොකක් කරගන්න ඕනද? ඉක්මනට ආවර්ජනා කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඇත්තටම මේ ධ්‍යානව උපදවගත්ත කෙනා එහෙනම් මේ පංචවසී හරහා මොකද්ද කරන්නේ? ධ්‍යාන ක්‍රීඩාවක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒක හොඳට හිතට උරු කරගන්න එකයි කරන්නේ. එතකොට ආවර්ජනය කියලා කියන්නේ අපි අර විදිහට උපදවගත් පටිභාග නිමිති ඒ කර්මස්ථාන හරහා දැන් අභිඥා උපදව ගන්න අය අනිවාර්යෙන් මේ කසින භාවනා සියල්ල සමෘද්ධ කරන්නට ඕන. නැතුව පුළුවන් කමක් නැහැ. දැන් 이르ද වේද ඥානය වගේ තැනකදී කතා කරනකොට එක එක දේවල් අදිෂ්ඨාන කරලා පහල කරනවා. දැන් අපි පොළොව වතුර වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඒකල පොළොවේ ගිලෙන්න පුළුවන්කම තියෙනවා. පොළොවේ දැන් ගිලෙන්න පුළුවන්ද? පොළොව වතුර බවට අදිෂ්ඨාන කළොත් ගිලෙන්න පුළුවන්. ඒ වගේම වතුරේ ඇවිදිනවා. වතුරේ ඇවිදින්න බෑනිය අපිට නේද? වතුරේ ගිලෙනවා. නමුත් වතුර පොළොවක බවට අදිෂ්ඨාන කරලා පත් කරගත්තොත් ඒ පොළොවේ
අදින්න පුළුවන්. එහෙනම් දැන් මොකද වෙන්නේ? වතුර පොළොව කරන්න නම් පඨවි කසිනේ සමාපත්තිය උපදලා ඒක පාදක කරගෙන අභිඥාසිතක් උපදවන්න ඕන. එතකොට අන්න ඒ කරලා ඊළඟට අනිත් පැත්තට ආය හැරෙනකොට ආපෝ කසිනේට සමවදින්න අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ පිනතුනේ මේවා මාරු වෙන්න නම් ආයේ පරිකර්ම කරලා කසින මණ්ඩලයක් හොයාගෙන ගිහිල්ලා එතනින් ආපෝ උග්ඝා නිමිති අරගෙන පටිභාග නිමිති මතු කරගෙන ওই ටික කරන්න පුළුවන් ද ඔහොම කරනකොට? බෑ. අන්න ඒකයි කියන්නේ. එහෙනම් ආවර්ජණයෙන් ආවර්ජනා කරගන්නට පුළුවන්. ෂණිකව ඒ තැන්වලදී පටිභාග නිමිති ටික මතු කරගන්න පුළුවන්. පටිභාග නිමිති තමයි ධ්‍යානසිත වැඩ කරන්නේ. අරමුණ පටිභාග නිමිත්ත. එතකොට අන්න ඒ ටික ආවර්ජනය කරගන්න පුළුවන් ශක්තිය අපි හදා ගන්න ඕනේ. ඒක එහෙනම් වශී කරනවා කියලා කියන්නේ ඒකයි. ආයි මේවා ආවර්ජනය කරලා නිමිති ටික පුරුදු කරගන්න හොඳට ඕන වෙලාවක ගන්න පුළුවන්. හරියට අර මේ අතේ තියන් ඉන්න දෙයක් මාරු කරලා ගන්නවා වගේ. නේද? අන්න ඒ වගේ හදා ගන්න. සමාපජ්ජන කියලා කියන්නේ ඒකේම අනිත් පැත්ත ඊට පස්සේ. ඒ ආවර්ජනය කරලා ගත්ත නිමිත්තට ධ්‍යාන වශයෙන් සමවදින්න පුළුවන්කම හදා ගන්නවා. නිතර ඒකට සමවදින්න පුළුවන්කම. ඊළඟට අදිෂ්ඨාන කියලා කිව්වහම සමවැදිලා මෙච්චර කාලයක් ඉන්නවයි කියලා ඒකේ අදිෂ්ඨාන බලයෙන් පිහිටා ඉන්න පුළුවන් ශක්තිය හදා ගන්නවා. සමවදින්න පුළුවන් වුණාට බෑ ඉන්නට බැරි නම්. දැන් අපි මෙතන ධ්‍යාන චිත්ත වීති ඉගෙන ගන්නකොට ආදි කර්මිකයට මොකද උනේ? ආදි කර්මයට මොකද උනේ? මොකද උනේ ආදි කර්මිකයට? මට ඇහෙන්නේ නැහැ. ආදි කර්මිකයට මොකද උනේ? ධ්‍යානයේ උපදව ගත්ත එක ධ්‍යානසිතයි පහළ වුණේ යහපෝ භවාංග පතණය වුණා. පැහැදිලිද කතාව? එහෙනම් මොකද උනේ යාට? දිගට ඒ ධ්‍යානසිත පවත්වන්න බැරි වුණා. බැරි වුණේ ඇයි එහෙනම්? මේන්න මේ කියන ඒවා නැහැ. අදිඨාන මම මෙච්චර වෙලාවක් ඉන්නවා කියලා ඒක පවත්වන්න තරම් හයියක් ඒ වෙලාවේ නෑ කිව්වේ ඒකනේ ආදි කර්මිකයා කියලා කිව්වේ. උපදව ගත්තා විතරයි. හැබැයි මේක මේව කරනකොට එක හිතක් පහළ වෙච්ච එක දෙකක් තුනක් හතරක් ওই විදිහට අදිෂ්ඨාන කරලා දැන් තියා ගන්නවා. මං ඉන්නවා පැයක්. පුරුදු කරනකොට ඔන්න යනවා. ඊට පස්සේ පැය දෙකක් තුනක් ඔය ඔන්න ඔය විදිහට අදිෂ්ඨාන කරමින් මෙච්චර කාලයකට කියලා පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ පුරුදු කිරීම තමයි එතකොට මෙතන වශී කරනවාය කියලා කියන්නේ. ඒ වගේම තමයි උට්ඨාන. උට්ඨාන කියලා කියන්නේ ඒ සමවැදුණු සමාපත්තියෙන් ඕන වෙලාවකට Tamanට නැගී හිටින්න පුළුවන්කම තියෙන. ඒ සාමාන්‍ය චිත්ත ප්‍රවෘතියකට එන්න පුළුවන්කම තියෙනවා. ගියොත් එන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර ගස් නැග්ගු බලන්න බහින්න බැරි වෙනවා වගේ. නේද? එහෙම බෑ එතකොට. එහෙනම් උට්ඨාන නැගිටින්න පුළුවන්කම තියෙනවනේ ඒකත් හදාගන්න. ඇයි එහෙම වෙන්නේ? දැන් අර විදිහේ මුගලන් මහරහතන් වහන්සේ වගේ 이르දි ප්‍රාතිහාර්ය පහන අවස්ථාවකදී මොකද වෙන්නේ? ඒ අතරවාරයේ ස්වල්ප වේලාවකින් සමවදිනවා ආහපෝ නැගී හිටිනවා ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා ආයමත් සමවදිනවා ඊට පස්සේ අභිඥා බවට පත් කරනවා. ওই විදිහේ වැඩපිළිවෙලක් තියෙන. ඒ නිසා ඒ වගේ දිගටම ඉන්නත් බෑ. මෙන්න මේ විදිහට මේවා එකින් එකට හදා ගන්නට ඕනේ. ඒක තමයි උත්හාන කියලා කියන්නේ නැගී හිටීමේ ශක්තිය හදා ගන්න. ප්‍රත්‍යවේක්ෂා පච්චවේක්කන. පච්චවේක්කන කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කියන මේ කියන්නේ සමවදින ධ්‍යානයේ අංග ටික ක්ෂණිකව ප්‍රත්‍යවේක්ෂා කරගන්නට පුළුවන්. අර අපි ඊයේ සතියේදී කිව්වේ ප්‍රත්‍යවේක්ෂා කරනකොට ධ්‍යානයක් මොකද්ද කරන්නේ? තක්කේ ප්‍රත්‍යවේක්ෂා කරනවා විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ওই විදිහට ඊට පස්සේ දැන් මෙතන අභිඥා බල අවස්ථාවේ නම් දෙකයි තියෙන්නේ. උපේක්ඛා ඒකාග්‍රතාව කියලා දෙකක් තිබෙනවා. ඊට පස්සේ මේ දෙක එකට අරගෙන තවත් චිත්ත වීතියකින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රත්‍යවේක්ෂා වීතිය වල ජවම් පහළ වෙන්නේ අපි කීයක් කියලාද කිව්වේ? පහක් පහළ වෙන්නේ කියලා කිව්වනේ සාමාන්‍ය. ඒවා අඩුවෙන් පහළ වෙන්නේ හේතුව ඇයි ඒ? ශීඝ්‍රතාවය ඕන නිසා. අතරක් පහක් පහළ වෙන අවස්ථාව. එතකොට ඔන්න ඔය කියන පස් ආකාරයකින් පළමු කොටම වශී භාවයට පත් කරගන්නට ඕන. පඨම ධානයේ උපදව ගත්තා නම් පඨම ධානයේ ওই තරම් හොඳට හුරු කරගන්න. ඒ හුරු කරගත්ත කෙනාට තමයි ඊට පස්සේ දෙවෙනි එකට යන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව හුරු කරන්නේ නැතුව යන්න ගියාම සමහරලාට පළවෙනි එකනොත් පිරෙහෙන්නට පුළුවන්කම තියෙනවා දෙවෙනි එකට යන්නත් බැරි වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ මේ පහෙන් పూర్ව වශයෙන් පුරුදු කරලා හොඳට දියුණු කරගන්නට ඕන. ඒ දියුණු කරගත්තා වූ හිත පිනතුනි එතන ඉපමණකින්ම දැන් මේ පහෙන් දියුණු කරගත්ත පමණින්ම කෙනෙකුට මේ කියන අභිඥාවන් උපදව ගන්න පුළුවන්කම ලැබෙනවද? නෑ. ඒක ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සෙත් පිනතුනි ධ්‍යාන අනුලෝම ආදී වශයෙන් තවත් 14 ආකාරයකට
ආයිමත් මේක හොඳට හුරු පුරුදු කරන්නට ඕන. තවදුරටත් වශීකృత කරගන්නට ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ ධ්‍යාන දැන් අපි කියවනේ අර කසින භාවනා සියල්ල සම්පූර්ණ කරන්න ඕන කියලා. එතකොට කසින වලිනුත් මාරු වෙවි සංවාදින්න පුළුවන්කම තියෙන්න ඕන. පඨවි කසිනෙන් චතුර්ථ ධ්‍යානයට සම්බන්ධිනවා. අපේ සිත් වලින් ගත්තොත් නම් පංචම ධ්‍යානයට. ඊට පස්සේ ආපෝ කසිනෙන්, ඊට පස්සේ තේජෝ කසිනෙන්, වායෝ කසිනෙන් මේ විදිහට මේවා අනුපිළිවෙලට ඔහොම සම්වාදින්න හදා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඉඳලා මේ පැත්තට හදා ගන්නවා. ඊට පස්සේ ඒවා අතරමැදිනු ඕන තැනකින් සම්වාදින්න හදා ගන්නවා. මේ විදිහට පිනතුනි 14 ආකාරයක් තවත් තියෙනවා. මේ හිත උපදවගත්ත පංචම ධ්‍යානෙ පුරුදු කරගන්නට. එසේ පුරුදු කරගත්ත අයට තමයි මෙන්න මේ අභිඥා පැත්තට හිත නමන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා පුංචි දෙයක් නෙවෙයි. ධ්‍යානයක් සමාපත්තියක් උපදවගත්ත පමණින් මේ කියන අභිඥා බල උපදවන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේකේ දක්වලා තිබෙනවා එහෙම දුර තියෙන පටිච්චන්න වූ සියුම් වූ රූපාරම්මණයක් දකිනු කැමති කල්හි තේජෝ කසින, ඕදාත කසින, ආලෝක කසින තුන අතුරෙන් එකක් අරමුණු කොට පාදක රූපාවචර පංචම ධ්‍යානයේ සංවේදී ධ්‍යානයෙන් නැගිට කැමති ස්ථානයක් පරිච්ඡේද කොට පරිකර්ම විසින් ඉපදෙවිය යුතු ආලෝකයේ වඩා ආලෝකයේ පැතිර සිටින ස්ථානයේ සිටින සත්වයන්ගේ රූපාරම්මන අරමුණු කොට ඉමස්ස රූපම් පස්සාමි ආදී වශයෙන් අදිෂ්ඨාන කොට නැවත අභිඥාවගේ පාදකෝ පංචම ධ්‍යානයේට සමවැදී ධ්‍යානයෙන් නැගිට පුජ්‍යලයාහට අදිෂ්ඨාන කරන ලද ප්‍රත්‍යුප්පන්න රූපාරම්මණය අරමුණු කොට විශේෂයෙන් දැන ගැනීම සිද්ධ කරන රූපාවචර පංචම ධ්‍යානයේ ධ්‍යාන වීතිය වැටෙන්නේය. ඒ වැටෙන ධ්‍යාන වීතිය තමයි අභිඥා වීතිය කියලා කියන්නේ. මේ පරිද්දෙන් අභිඥා වීති නොවැටි රූපාවචර පංචම ධ්‍යානයේ වැටීම වනාහි අදිෂ්ඨානයයි කියන ලද පරිකර්ම චිත්තය යහපත්සේ පිහිට වෙමින් පිණිස පළමු කොට රූපාවචර පංචම ධ්‍යානයේ සමවදින්නේයයි දත යුතුය. නැවත වරක් සමවැදීම වනාහි අභිඥා වීතිය ශක්ති සම්පන්න වීම පිණිස නැවත රූපාවචර පංචම ධ්‍යානයේ සමවදින්නේයයි දත යුතුය. පරිකර්මයයි කියන ලද අදිෂ්ඨාන චිත්ත වීතිය නොපෙනෙන නොයැසෙන වර්ණය ශබ්දය සාමාන්‍යයෙන් ගන්නේය. අභිඥා චිත්තය නොපෙනෙන නොයැසෙන ශබ්දය ගන්නේ නමුදු පෙනෙන ඇසෙන ආකාරයෙන් ගන්නේයයි අදහසයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අභිඥාවක් සාමාන්‍යයෙන් සිද්ධ වෙන ආකාරය දක්වන්නේ. පැහැදිලි වෙනවද? මදි නේද? එතකොට අර කිව්වා වගේ පංචම ධානයේ උපදවාගෙන පස් ආකාරයකින් පළමු කොට වශී වෙනවා ඔය කියන පංචම ධානයේ තත්ත්වයට යනකොට ඊට පස්සේ එයම අර කිව්වා වගේ 14 ආකාරයකින් වශීකృత භාවයට පත් කරන්නට ඕනේ. එසේ සිද්ධ කරගත්ත අය දැන් රූප දකින්නවා කියලා කියන්නේ දිබ්බ චක්කෝ අභිඥාවෙන් කරන්නේ ඈත තියෙන වැහුණු තැන්වල තියෙන සියුම් සුකුම රූපයන් සಣ್ණ සුකුම කියලා කියන දෙකම තියෙනවා. එතකොට ඒ රූප දකින්නයි අවශ්‍යතාවය තියෙන්නේ. එහෙම දකින්න නම් එහෙනම් ඒකට පාදක වෙන කසින වශයෙන් තමයි මේ දක්වන්නේ තේජෝ කසින. ඊට පස්සේ ඕදාත කසින. ඊට පස්සේ ආලෝක කසින. දැන් ඒකට පටවි කසින වගේ දේවල් අරගෙන හරියන්නේ නැහැ. හේතුව දැන් ආලෝක කසින කිව්වොත් හොඳටම අපිට පැහැදිලි. ආලෝක කසිනේ කියලා කියන්නේ ඒකේ කසින මේ ප්‍රතිභාග නිමිත්ත පතරෝණ තරමට ඒ ආලෝකයේ තරමටම පැතිරලා යනවා. දැන් දකින්න අපිට මොනවද ඕන? ආලෝකයක් ඕන. එතකොට ඒ ආලෝක කසිනේනොත් පුළුවනි. ඕදාත කසිනේ කියලා කියන්නේ සුදු පාට. එතකොට ඒකෙනොත් මේ කියන දිබ්බ චක්කෝ අභිඥාවට පාදක කරගන්න පුළුවන්කම තියෙනවා. තේජෝ කසින ඒත් එහෙමයි. තේජෝ කසිනේනොත් ආලෝකමත් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ දා මයංගනේට ඇවිල්ලා වැඩලා මොකද වුනේ? යක්ෂ සමාගමේ තියෙන තැන කලවරක් ඇති කළානේ. ඒ කලවර කරේ එතකොට නීල කසිනේට සමවැදිලා ඒ කසිනාලෝකයේ මුල් කරගෙන ඒ අභිඥාව සිද්ධ කරනු ලබන්නේ. එතකොට අඳුර. ඊට පස්සේ යහපොව එළිය කරන්න නම් ආලෝක කසිනයක් ගන්න බලන්න. දැන් එහෙනම් මොකද උනේ? අභිඥා බල කියලා කියන්නේ එහෙනම් මොන ඔය කසින ඕන වෙනව නේද? නැහැ මේකක්ම පුරුදු කරලා තිබෙන්න ඕනේ. දැන් මෙතනත් දිබ්බ චක්කෝ එකටයි මේ කියන්නේ. තේජෝ උදාත ආලෝක ඔය කියන එකක් අරමුණු කරගෙන පාදක රූපාවචර පංචම ධානයට සමවදිනවා. පළමු කොටම පාදක ධානය කියලා කිව්වේ ඒක මුල් කරගෙන තමයි මේ කියන අභිඥාවට යන්නේ. ඒ නිසා ඒක පාදක ධාන වශයෙන් තේජෝ දාත ආලෝක කියන මේ කසින ධානයන්ට
සමවදින්න පුළුවන්කම තියෙනවා. ඒව පංචම ධානය. දැන් එතකොට මේ පාදක ධාන චිත්ත වීතිය ඇන්දොත් බැරිද? කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් අපි පංචම ධාන චිත්ත වීතිය ඇන්දද නැද්ද? ඇන්දනේ. ඉතින් ආයෙ 아무තු එකක් මේකේ නෑ එතකොට. ඒ ඇන්ද වගේම තමයි පංචම ධාන. හැබැයි මෙතන ආධිකර්මික වීතියක් නෙවෙයි. ආධිකර්මිකට මේ වැඩේ කරන්න බෑ. එහෙනම් හොඳට පුරුදු කරගත්ත සමාපatti වීති කියන සංඛ්‍යාවෙන් පහළ වෙන පංචම ධාන පාදක ධාන ඒක වශයෙන් පහළ වෙන්නේ මෙතන. එතකොට අන්න එහෙම චිත්ත වීතියක් වින්‍යාස සටහනක් අපට අඳින්න පුළුවන්කම තියෙනවා. කිව්වොත් එහෙම කියන්න පුළුවන්ද? භවාංග එකින් එකට කියමු. හිතන්න ඕනේ නැහැ. හිත වැඩ කරන හැටි දැන් දන්නවනේ. ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? භවාංගයේ තියෙනවා. ඊට පස්සේ භවාංග චලන වෙනවා. ඊට පස්සේ භවංග උපච්ඡේද වෙනවා. දැන් මේවා තියෙන්නේ මනෝද්වාරයේනේ. එහෙනම් පහළ වෙන්න වෙනවා මනෝද්වාරා වර්ජනේ. ඊට පස්සේ මේක දැන් අර කිව්වා වගේ පංචම ධාන සමාපatti චිත්ත වේතියක්. එතකොට පරිකර්ම අපි හිතමු මන්ද ප්‍රඥය කියලා. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ධාන වශයෙන් ඉදිරියට පහළ වෙනවා සෙත්. තික ප්‍රඥා වුණොත් එහෙම පරිකර්මයක් නැතුව පහළ වෙන්නට ඕන. ධාන සමාපatti වීති වශයෙන් වැඩ කරන්නේ ඒක. ඉතින් මේක හොඳට පුරුදු කරගත්ත කෙනෙක්. ඒ නිසා තික ප්‍රඥා වශයෙන් අපට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඊට පස්සේ ධාන සිත් පහළ වෙනවා. ධාන සමාපatti චිත්ත වීතියක් විදිහට මේ කියන පාදක ධානයට සමවදිනවා. සමවැදිලා ඊට පස්සේ මොකද කරන්නේ? ධානයෙන් නැගිට කැමැති ස්ථානයක් පරිච්ඡේද කොට පරිකර්ම විසින් ඉපදිය යුතු ආලෝකයේ වඩා අන දැන් අර කසිනේ මගින් උපදවගත් ආලෝකය අපිට රූප බලන්න ඕන කොහෙද? ඒ ප්‍රදේශයට අපි ඒ ආලෝකයේ පතරවන්නට ඕන. ඒ ආලෝකයේ පැතිර සිටින ස්ථානයක තියෙන සත්වයන් හෝ රූපාරම්මන අරමුණු කොටගෙන මොන දැන් ඊට පස්සේ අර මේ අදිෂ්ඨාන කිරීම සිද්ධ කරනු ලබන්නේ. ඒකත් එක්තරා විදිහේ පරිකර්මයක්. පරිකර්මය නම් මොකටද? අභිඥාවට පරිකර්මය කියලා කියන්නේ මේක. එතකොට මේ අභිඥාව මේ දේ සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරන අවස්ථාව පරිකර්ම චිත්ත වීතිය කියලා කියන්නේ. එතකොට ඒක ධානසිත ධාන චිත්ත වීතිය අර්පණා චිත්ත වීතිය නෙවෙයි. ඒක අර කිව්වා වගේ ඥාන සම්පයුත්තව ජවම් පහළ වෙන පරිත්ත මනෝද්වාරික චිත්ත වීතියක් විදිහටයි වැඩ කරන්නේ. එතකොට ඒක ඇන්දොත් කොහොමද වෙන්නේ? මේ කියන්නේ ඒ තන අරමුණු කරගෙන එතන ඉන්න සත්වයෝ වේවා දෙයක් වේවා දකින්ද ඉමස්ස රූපම් පස්සාමි. ඉමස්ස රූපම් පස්සාමි කියලා පරිකර්ම කරනවා. මේ රූපය දකිමි. මේ රූපය දකිමි කියලා පරිකර්ම කරනවා. එතකොට ඒක කරන්නේ අර කිව්වා වගේ පරිත්ත මනෝද්වාරික චිත්ත වීතිය. භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරා වර්ජන ජවංසිත කාමාවචර ඥාන සම්පයුත්ත ජවංසිත 7ක් පහළ වෙනවා. එතකොට පරිකර්ම ඊට පස්සේ ආයමත් මොකද කරන්නේ? මේ විදිහට පරිකර්මයේ සිද්ධ කරලා කියා අදිෂ්ඨාන කොට නැවත අභිඥාවගේ පාදක වූ පංචම ධානයට සමවැදී. නැවත වතාවක් ඊට පස්සේ එකකින් අනතුරු හපෝ පංචම ධාන අර පාදක ධානයට සමවදිනවා. පංචම ධානයේ. ඒකත් එතකොට ඵල සමාපatti වීතියක් විදිහටයි ඒකත් අපිට වින්‍යාස සටහන අඳින්නට වෙන්නේ. එතකොට ඒක තමයි අභිඥා බල ගැන්වීම වශයෙන් පහළ වෙන චිත්ත වීතිය වශයෙන් ලැබෙන්නේ. සමවැදී ධානයේ නැගිට පුද්ගලයාට අදිෂ්ඨාන කරන ලද ප්‍රත්‍යুৎপন্ন රූපාරම්මණය අරමුණු කොට විශේෂයෙන් දැනගන්නා වූ අභිඥා චිත්ත වීතිය පහළ වෙන්නේ පංචම ධානික චිත්ත වීතියක්මයි. හැබැයි අභිඥා චිත්ත වීතියේදී වෙනස අර ධාන සමාපත්තියක් වගේ දිගට ධාන සිත් පහළ වෙන්නේ නැහැ. ගෝත්‍රබෝ අභිඥා කියන තැනින් අහපෝ භවාංග සම්පතියටයි වැටෙන්නේ. හේතුව අපි ඉගෙන ගත්තා අර ජවන් ගැන කතා කරනකොට අභිඥාසිත පහළ වෙන්නේ ජවන ස්ථානයේ කී වාරයක්ද? එක වාරයයි කියලා. ඒකට හේතුවකුත් කිව්වයි ඒ. එක වාරයක් පහළ වෙන්නේ ඇයි? මතක නැහැ. එක වාරයක් පහළ වෙන්නේ අභිඥා චිත්තයෙන් කෙරෙන්න ඕන වැඩේ එකසිතකින්ම කෙරෙන නිසා. දැන් අපි කියවනේ ඉමස්ස රූපම් පස්සාමි. අසවල් රූපය
දකින්නවා කියලා අදිෂ්ඨාන කළා. අභිඥා චිත්තය පහළ වෙනකොට මේ දැකීම සිද්ධ වෙනවා. ඒ නිසා ආයෙත් තවත් දෙවන අභිඥා සිතක් පහළ වෙන්න උවමනාවක් නැහැ. ඒ නිසා තමයි එතනින් එහාට භවංග පතනය සිද්ධ වෙන්නේ. ඒකයි මේකෙත් කිව්වේ පංචම ධානයේට සමවැදී යුතු පරිකර්මයෙන් කියන ලද අදිෂ්ඨාන චිත්ත වේදි. එතකොට මේ කිව්ව ආකාරයටම රූපාරම්මණය ආරමුණු කොට විශේෂයෙන් දැනගන්න ගැනීම සිද්ධ කරන රූපාවචර පංචම ධානයේ වැටෙන්නේ. ප්‍රත්‍යুৎপন্ন රූපාරම්මණය ආරමුණු කොට එතන තිබෙන්නා ওই ප්‍රත්‍යুৎপন্ন වර්තමාන රූපාරම්මණය ආරමුණු කොටගෙන එය දැන ගැනීම සිද්ධ කිරීම වශයෙන් මේ අභිඥා චිත්ත වීතිය වැඩ කරන්නේ. ඒ සිත පහළ වෙනකොට ඒ චිත්ත වීතිය කෙරවල වෙනකොට එහෙනම් එයාට ඒවා පෙනෙනවා. ඒ රූප දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද යම් මට්ටමකින්ව? එතකොට චිත්ත වීතිය අර විදිහට දක්වන්නට පුළුවන් නේ. අභිඥා සිතක් දක්වලා තික්ක ප්‍රඥා මන්ද ප්‍රඥා වශයෙන් උත් ඒවා තිබෙනවා හැබැයි පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ අභිඥා භවංග කියලා චිත්ත වීතියේ මැද විතිසිට ටික දක්වන්නට පුළුවන්කම තියෙනවා. මනෝද්වාරා වර්ජනයේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ අභිඥා භවංග. ඒකට ඔන්න ඔය විදිහට පහළ වෙනවා. මන්ද ප්‍රඥා පාදක ධාන වීතිය තියෙනවා, පරිකර්ම වීතිය තියෙනවා, පාදක ධාන වීතිය තියෙනවා, අභිඥා චිත්ත වීතිය තියෙනවා. වීති හතරක් සම්පූර්ණ වීමේ අවස්ථා හතරකදී ඔය කියන අභිඥාව සමෘද්ධ වෙනවා. ඒ කියන්නේ ඈත තියෙන රූපයක් දකින්න ඕනේ කියලා අභිඥා බලයක් උපදවනවා නම් පාදක ධානයට ඉස්සෙල්ලා සමවදිනවා. ඊළඟට ඒකෙන් නැගී ඉඳලා අර කියන පරිකර්මයේ සිද්ධ කරනවා. ඒ කියන්නේ ඉමස රූපම් පස්සාමි නැත්නම් අසවල් රූපේ දකින්නවා. අසවල් රූපේ දකින්නවා කියලා එකට පරිකර්මයේ සිද්ධ කරනවා. ඊළඟට ආයමත් පාදක ධානයට සමවදිනවා. ඊට පස්සේ ඊළඟට අභිඥා චිත්තයේ සහිත අභිඥා චිත්ත වීතිය පහළ වෙනවා. ඒකත් එක්කම ඒ රූප දර්ශනය වර්තමාන රූප අරමුණු කරගෙන තමයි ඒ හිත පහළ වෙන්නේ. එතකොට ඒ දැකීම මේ අවස්ථාවේදී මේ අභිඥාව සම්පූර්ණ වෙනවා. දැකීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දිබ්බ සෝත ගත්තාම ඒකත් ওই විදිහම තමයි හඬ ඇසීම. දුර ඇති ශබ්ද ශ්‍රවණය කිරීම. ඊට පස්සේ ඊර්දි බල කිව්වහම ඉතින් අර මේ ඉද්ධි ඥාන. ඉර්ධි ඥාන වශයෙන් කීයක් තියෙනවද? අනෝම ඉර්ධිය තියෙනවා, විකරණ ඉර්ධිය තියෙනවා, අදිඨාන ඉර්ධිය කියලා ඉර්ධි තුනක්ම තියෙනවා. ඒවා පිළිබඳවත් අපිට සලකා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ චිත්ත වීති වශයෙන් බැලුවාම අපට ඔන්න ඔය ආකාරයෙන් තමයි දැක ගන්නට තියෙන්නේ. මම හිතන්නේ අපි මේ චිත්ත වීතියක් ඔය දක්වපු මේ සටහන් වල නම් ඇත්තේ නෑ නේද? නෑ. කාට හරි ඕනනම් ලියා ගන්නට පුළුවන්. අර කිව්වා වෙනසක් නැහැ. ඔය කිව්ව අවස්ථා හතර. ඒ කියන්නේ පාදක ධානා චිත්ත වීතියේ ආය වෙනසක් නැහැ අපට අඳ ගන්න පුළුවන්. අපි අඳපු පංචම ධානා චිත්ත මේ සමාපatti චිත්ත වීතියකට හා සමානයි. පරිකර්ම චිත්ත වීතිය මනෝද්වාරික පරිත්ත චිත්ත වීතියකට සමානයි. හැබැයි විශේෂයක් තියෙන්නේ ඒවා ජවන් එහෙන් පහළ වෙනකොට ඒවා ඥාන සම්පයුත්ත කාමාවචර ඒවා ඉතින් අර කලින් කිව්ව නියාම ධර්ම අපි ජවන නියාම ටිකක් ඉගෙන ගත්තේ. ඒවට අනුරූපී වෙනසක් නැහැ. සාමාන්‍ය පෘථග්ජන ශෛෂ්කයෙක් නම් කොයිවද පහළ වෙන්නේ? කුසල ඥාන සම්පයුත්ත කුසල් හතරෙන් පහළ වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් නම් ඥාන සම්පයුත්ත කාමාවචර ක්‍රියාසිත හතරෙන් පහළ වෙනවා. අන්න ඒවා ඉතින් ඒවා මේ ජවන නියමයන්ගෙදී අපි කිව්වා. අර්පණා නියමෙත් නේද? අර්පණා නියමෙදී කියවුණා. එතකොට අන්න ඒවා එහෙමම තියෙනවා. මෙතන වෙනසකට තියෙන්නේ පරිකර්ම කරන අවස්ථාව පරිත්ත මනෝද්වාරික චිත්ත වීතියක් වැඩ කරනවා. ඊළඟට පාදක ධානය අහපුව අපි අර මුලින් පාදක ධානයේ සමවැදුණා වගේ පංචම ධානික සමාපatti වීතියක් වැඩ කරන්නේ වැටෙන්නේ. එතකොට ඒක වින්‍යාසටහන එහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ අභිඥා චිත්ත වීතිය තමයි අපි අඳගත්තේ නැති එකක් දැකපු එකක් තියෙන්නේ. අභිඥා චිත්ත වීතිය තමයි අන්නර කිව්වා වගේ
දක්වන්න වෙන්නේ කොහොමද? භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ අභිඤ්ඤා. අභිඤ්ඤා කියලා කියන්නේ මෙතන අභිඤ්ඤා කියලා නම දැම්මට අර කිව්වාගේ වශීකృత භාවයට පත් කළා වූ අභිඤ්ඤා ශක්තියෙන් යුතු පංචම ධානික සිතක් ඔතන පහළ වෙන්නේ. ඊළඟට භවාංග. පැහැදිලිද? ලබන සතියේ නම් තව ටිකක් අඩුයි නේද? අපිට මේවා ඉතින් අත්‍යවශ්‍ය නැහැ. අපි එදා කිව්ව නිසා මේ ටික කියන්නේ නැත්තම් නොකිය මේ ඊළඟ පාඩමට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ওই විදිහටම අර කිව්වා වගේ ඉතින් මේ අර අපි කොටස් පහකට බෙදාගත්තානේ. එතන අභිඤ්ඤා චිත්ත වීති කියලා කොටසක් කියවුණු නිසා අභිඤ්ඤා චිත්ත වීති කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ අවස්ථාව කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. ඉතින් පරචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්මෘති දිබ්බ චක්ඛු දිබ්බ සෝත යථා කම්මෝපක ඥාන අනාගතංස ඥාන මේ හැම දෙයක්ම අභිඤ්ඤා චිත්ත වීති වලින් සමෘද්ධ වෙන දේවල්. කියන්නේ පංචම ධානයේ අර කිව්වා වගේ බලවත් භාවයට පත් කරලා සිද්ධ කරනු ලබන විශේෂ අභිඤ්ඤාවන් නැත්තම් විශේෂයෙන් දැන ගැනීම කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට දැනගන්න, තැකගන්න බැරි ස්වභාවයක් දැනගන්න අවස්ථාවක්. ඒකත් එතකොට කොහෙන්ද මේ සිද්ධ වෙන්නේ? නේද? ඒකට දැන් එහෙනම් පේන බලන්න යන්න ඕනේ නේද? දැන් මොකද කරන්න වෙන්නේ? හිත දියුණු කරලා අපි මෙන්න මේ කියන විදිහට චිත්ත ප්‍රවෘත්තියක් අපි සකස් කරගන්නට වෙනවා. ධ්‍යාන සමාපatti උපදවාගෙන. එහෙම කළොත් කරන්නට පුළුවන්. නොදකින්න ඒවා දුර තියෙන ඒවා දකින්න පුළුවන්. දුර තියෙන ඒවා නොඇහෙන ඒවා අහන්න පුළුවන්කම තියෙනවා. නේද? ඒ වගේම අර 이르දී අභිඥාවන් පහල කරන්න පුළුවන්. పూర్වේ නිවාසානුස්මෘති. పూర్වේ අපි වාසය කරපු ස්කන්ධ පිළිවෙල දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඔව් පරචිත්ත විචාරණය අර කිව්වා වගේ අනුන්ගේ හිත් දැක ගන්න පුළුවන්කම තියෙනවා. නේද? දැන් අපිට දැක ගන්න උවමනාව තිබුණට ඔය කියන මට්ටමට එනකොට ඒ තියෙන අවශ්‍යතාවයන් යට ගිහිලා අයියේ. පංච නීවරණ ධර්මයන් යටපත් කරපු කෙනෙක් තමයි මේ අභිඥාවන් උපදවන්නේ. ඒ නිසා මොකද වෙන්නේ යාට? ඔය ඕලාරික ආසාවන් කියන ඒවා, කාමච්ඡන්ද කියන ඒවා නෑ, ව්‍යාපාද කියන ඒවා නෑ. ඒ නිසා මේවා අර මේ නැති අපට වටිනාකම් හැටියට පෙවුනට තියන අයට එහෙම ලොකු දේවල් නෙවෙයි. මේ කාම මට්ටමේ අපිට ඉන්නකොට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. නේද? එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අභිඥාවන් පිළිබඳව සඳහන් කරන්නට වෙන්නේ. ඊට පස්සේ මේකේ විශේෂයෙන් කියනවා පංචම ධානයේට සමවදින්නේ යයි දතේතු පරිකර්මයයි කියන ලද අදිෂ්ඨාන වීති චිත්තය නොපැනෙන නොඇසෙන වර්ණයේ සද්දේ සාමාන්‍යයෙන් ගන්නේය. අභිඤ්ඤා චිත්තය නොපැනෙන නොඇසෙන ශබ්දයේ ගන්නේ නමුදු පෙනෙන ඇසෙන ආකාරයෙන් ගන්නේය. අදහසයි. මේ දෙකේ වෙනසක් කිව්වේ කොයි දෙකේද? දැන් අපි දිවැසින් රූප දකිනකොට කිව්ව අවස්ථා හතරක්. මොකක්ද අවස්ථා හතර? පාදක ධානයේට සමවදිනවා, පරිකර්ම කරනවා, පාදක ධානයේට සමවදිනවා, අභිඤ්ඤා චිත්ත වීතිය පහළ වෙනවා. ඔන්න හතර අවස්ථාව. පැහැදිලිද? පාදක ධානයේට සමවදිනකොට හිතේ අරමුණ මොකක්ද? දැන් පැහැදිලි වුණා නම් උත්තර දෙන්න පුළුවන්. 아무ත දෙයක් නැහැ. පාදක ධානයේට සමවදිනවා කියලා කිව්වේ මොකද්ද කළේ? පංචම ධානයේට සමවැදුනා. එහෙනම් අරමුණ මොකක් වෙන්න ඕනද? දැන් අපි ආරම්මන සංග්‍රහයේදී ඉගෙන ගත්ත අරමුණු උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන කුසල චිත්තේට අරමුණු උනේ මොකද්ද? පටිභාග නිමිත්තක්. ප්‍රඥප්ති කියලා කිව්වේ. මේ පාඩමෙත් මුල අපි මේවා ඉගෙන ගත්තා. චිත්ත වීති වල. ප්‍රඥප්ති අරමුණු කරගෙන තමයි රූපාවචර සිත් පහළ වෙන්නේ. නැද්ද එහෙම උනේ? කිව්වේ නැද්ද? ඊට පස්සේ අරූපාවචර සිත් පහළ වෙන්නේ. ප්‍රඥප්ති සහ පරමාර්ථ අරමුණු කරගෙන පරමාර්ථ ධර්ම දෙකක් තියෙනවා. මාර්ගගත ධර්ම කියලා කියන එකට. නේද? එතකොට එහෙනම් මේ පංචම ධාන
චිත්ත වීතියේ ඒ ධ්‍යාන සිත් වලට ආරම්භණය වෙන්නේ මොකද්ද? පටිභාග නිමිත්ත, පඤ්ඤත්තිය, ප්‍රඥප්තිය. ඊට පස්සේ එහෙනම් ඒක ගැන කියන්න දෙයක් නැහැනේ නේද? ඊළඟට බැලුවට පස්සේ දෙවෙනි අවස්ථාව වෙන්නේ පරිකර්ම කරන තැන. පරිකර්ම කරනකොට අපි කිව්ව මොන චිත්ත වීතියක්ද වැඩ කරන්නේ? පරිත්ත මනෝද්වාරික චිත්ත වීතියක් කියලා. එහෙනම් ඒ ආරමුණු කරේ ඉමස්ස රූපම් පස්සාමි. ඉමස්ස රූපම් පස්සාමි. මොකක්ද ඒ ආරමුණු කරේ? ඒ දකින්න ඕන රූපය ආරමුණු කරගෙන තමයි දැන් ඒ හිත් ටික පහළ වෙන්නේ. අන්න බලන්න මේ ආරමුණු වෙනස් වෙන හැටි මේ කියන්නේ. ධ්‍යාන සිත්තිකාර පරික මේ පටිභාග නිමිත්ත ආරමුණු කරගෙන ප්‍රඥප්තියක් ආරමුණු කරගෙන පහළ වුණා. ඊළඟට දැන් පරිකර්ම කරන අවස්ථාවේදී දකින්න ඕන රූප ආරමුණු කරගෙන පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒක තමයි මේ කිව්වේ ඒ හිත් ටික පරිකර්මයයි කියන ලද අදිෂ්ඨාන වීති චිත්තය නොපැනෙන නොඇසෙන මේ නොඇසෙන කියලා කිව්වේ දිබ්බ සෝතය ගැන. එතකොට ශබ්දය සාමාන්‍යයෙන් ගන්නේ ඇහෙන්නේ නැති පේන්නේ නැති ආරම්මණයක් තමයි මේ චිත්ත විසින් ගනු ලබන්නේ පරිකර්ම කරන අවස්ථාවේදී. අහවල් රූපේ දකිනවා. දැන් අපිට උනත් මෙහි ඉඳලා පුළුවන් හිතන්නනේ. අසවල් තැන තියෙන දේවල් දකින්න ඕන කියලා හිතනකොට මොකද්ද වෙන්නේ? දකින්නේ නැති ආරම්මණයක් කරමුණු කරගෙන තමයි මනෝද්වාරික වශයෙන් මනෝද්වාරයට එහෙම හැකියාව තියෙනවනේ. චක්කුද්්වාරයෙන්නේ පේන වර්තමාන රූපේ විතරක්. ඇහැ ඉදිරියට ආපු එකක් විතරක් දැනගන්නේ. සම්ප්‍රප්තයව උනේ නේද? නමුත් මේ මනෝද්වාරයට පුළුවන්කම තියෙනවා අර විදිහේවත් අරමුණු කරන්න. එතකොට ඒක කිව්වා නොපෙනෙන නොඇසෙන වර්ණ ශබ්දය සාමාන්‍යයෙන් ගන්නේය. ඊළඟට කියනවා අභිඥා චිත්ත වීතිය. ඊළඟට දෙවන මේ තුන්වෙනි අවස්ථාවේදී පහළ වෙන පාදක ධානයට ආයි කියන්නේ නැහැ. ඇයි ඒ? ඒකෙත් අරමුණ අර කලින් එකම තමයි. ඇයි ඒ? ඒ වෙලාවෙත් අහපුව පාදක ධාන පංචම ධානයට සමවදින්නේ. ඒ පංචම ධානයේ අරමුණ වෙනස් වෙනවද? නෑ. ඒකත් අර කියව කසින භාවනාවෙන් ඒ අරමුණු කරගෙනම තමයි දෙවැනි අවස්ථාවේදීත් මේ බල ගැන්වීම වශයෙන් පංචම ධානයට සමවදින්නේ. ඒකේ අරමුණත් ප්‍රඥප්ති ආරම්මණය පටිභාග නිමිත්තක්. ඊළඟට පින්නතුනේ හතරවෙනි අවස්ථාවේදී අභිඥා චිත්ත විදිය පහළ වෙනවා. අන්නේ අභිඥා චිත්තය නොපෙනෙන නොඇසෙන ශබ්දේ ගන්නේ නමුදු පෙනෙන ඇසෙන ආකාරයෙන් ගන්නේ යදයස. ඒක නොපෙනෙන නොඇසෙන සද්දය ගන්නවා. හැබැයි ගන්නකොට පෙනෙන ඇසෙන ආකාරයෙන් තමයි එයා ගන්න. ඒක තමයි යාට තියෙන ශක්ති විශේෂය. ඒකයි කියන්නේ දිවසින් රූප දකින්නවය කියලා. ඒ වගේම දිව කනින් සද්ද අහනවයි කියලා කියන්නේ ඒකයි. ඒ අභිඥා චිත්තයට එහෙනම් අර පරිකර්ම චිත්තයෙන් ගන්නවා වගේ නෙවෙයි, ඒවා අහනවා දකිනවා වගේම ගන්න පුළුවන්කම තියෙනවා කියන එකයි මේ කියන්නේ. මේ දෙකේ වෙනසයි මේ පෙන්වන්නේ. දැන් අපි පරිකර්ම කරාට එහෙනම් මොකද වෙන්නේ? ඇහෙනවා දකිනවා වගේම අපිට ඒක හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපිට ඒවා එහෙම හිතුවට අපිට ඇහෙන්නේ පේන්නේ නෑ. gedara තියෙනේව බලන්න ඕන. gedara තියෙනේව බලන්න ඕන කියලා මෙහි ඉඳලා අපි හිතුවට අපිට ඒවා බලන්නත් බෑ, ඇහෙන්නෙත් නෑ. එහෙනම් කරන්න වෙන්නේ මොකද්ද? ඒ පරිකර්මය කරන්න කලින් අර කිව්වා වගේ පංචම ධානය වශීකృత කරපුව අභිඥාවට සුදුසු පංචම ධානයක සිත් උපදව ගන්න ඕනේ. ඒක පාදක කරගෙන තමයි මේ විදිහට පරිකර්ම කරලා අභිඥා චිත්ත වීතියක් උපදවන්න ඕන. අභිඥා චිත්ත බලයෙන් තමයි ඒ නොඇසෙන නොපෙනෙන රූප ඇසෙන පෙනෙන ආකාරයෙන් ගන්න පුළුවන්කම තිබෙන්නේ. පැහැදිලිද කතාව? ඊට පස්සේ ඉතින් මේවාට ගණන් හිලව හදලා ඕනනම් කියන්න පුළුවන්. දැන් අභිඥා චිත්ත වීති කීයක් කිව්වද අපි? 7ක් කිව්වා. 5ක් කියන්නත් පුළුවන්, 7ක් කිව්වා. ඔය 7ට එතකොට එහෙනම් අභිඥා චිත්ත වීති 7ක් පහළ වෙන්න ඕන. නේද? 7ක් පහළ වෙනවා. ඊට පස්සේ ඒවම කුසලාභිඥා, ක්‍රියාභිඥා කියලා ආයෙ දෙකක් වැඩි කරලා ගන්න පුළුවන් ඕන. රහතන් වහන්සේලාට ක්‍රියාභිඥා, කෘතඥයන්ට සේකයන්ට කුසලාභිඥා. ඊට පස්සේ ඕකම ගත්තාම තික්ක පුද්ගල 7යි, මන්ද ප්‍රඥ 7යි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට බෙදලා අරන් තව ඕනනම් මේ වගේ වීති ගාන මෙච්චරයි කියලා කියන්න පුළුවන්. 28ක් කරලා දක්වලා තිබෙනවා එතකොට. ඊට පස්සේ ඉතින් මේකේ උපමාවකිනුත් දක්වලා තියෙනවා. අභිඥා ස්ථානයේහි දිව්‍ය චක්ෂුරාභිඥාතමෝ පටිච්චන්න දුර පටිච්චන්න සන්න සුකුම රූපාරම්මණය දැක අභිඥා කෘත්‍ය සිද්ධ කිරීමෙන් පසු දවස මුළුල්ලෙහි හිඳ රූපාරම්මණය බලන පුජ්‍යලයා හට ඒ රූපාරම්මණය බැලිය හැක්කේය. මෙසේ බැලීමෙහි තනහුලෙන් මාර්ගයේ යන පුජ්‍යලයා දක්වනු ලැබේ. උපමා සංසන්දනයකින් දක්වනවා.
ඒ කියන්නේ මේ අභිඥා බලයෙන් මේ දැකීම උපදව ගත්තා නම් එයාට මොකද්ද කියන්නේ? දවස මුළුල්ලේම ඉඳගෙනවත් රූපය දකින්න, රූප දකින්න පුළුවන්කම තිබෙනවා කියලායි කියන්නේ. එතකොට තනහුලේ උපමාවෙන් කියන්නේ මොකක්ද? රාත්‍රී කාලයේ තන ගිනි සුලක් දල්වාගෙන මාර්ගයේ යන පුජ්‍යලයා ගිනිහුලේ ආලෝකයේ නිවුණාට පස්සේ මොකද කරන්නේ? පොළවේ දෙකක් යනලා එහෙට මෙහෙට වනලා අහපොව ගිනි දැල්ව ගන්නවා, දැල්ව ගත්තොත් පාර පේනවා. නැත්තම් මොකද වෙන්නේ? පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේකත් අභිඥා බලයෙන් අපි බලාගෙන ඉන්නවා බලනවා. පේන්නේ නැත්තම් ආයෙ මොකද කරන්න වෙන්නේ? පාදක අධ්‍යානයේ සමවැදුණා ආපෝ පරිකර්ම කරා. අහපෝ පාදක අධ්‍යානයේ සමවැදුණා ආපෝ අභිඥා චිත්තය උපදව ගත්තා. ඉනි පෙනෙල්ල අර විදිහට මේ කඩලා කරලා ගසලා වනලා ගින්න උපදව ගත්තා වගේ ආපෝ මේ අභිඥා ශක්තිය අපි ආපෝ උපදවන්නට ඕන. පේන්නේ නැත්තම් ආයෙසරයක් මේව කරා. නේද? අන්න ඒ වගේ මේ උපමා සංසන්දනයේත් මේක දක්වලා පෙන්නනවා. නිවෙමින් දැල්වෙමින් යන විට ක්‍රමයෙන් ඉර උදාවන්නේ. ඉර උදා කල්හි දවස මුළුල්ලේ ගමන් කරන්නට හැක්කක් මෙන් දිව්‍ය චක්ෂුස ඇති පුජ්‍යලයාද පරිකර්මයේ නැති වූ විට තේජෝ කසින ආලෝකයේ නැති වී ගියාසේ නැවත පරිකර්මයේ වඩා පරිකර්මයාගේ ශක්තිය ඇති කාලයේහි දවස මුළුල්ලේ ආලෝක මුළුල්ලේම කසින ආලෝකයේ සිටගෙන රූපාරම්මණය පෙනෙන්නේ කියලා කිව්වා. එතකොට ආයි පරිකර්ම කරලා අර විදිහට මේ පාදක ධානයන් සමවැදිලා හපෝ මේක බලවත් කරගන්නට පුළුවන්. එසේ කරන්නට හොඳට පුරුදු කරගත්ත කෙනාට හරියට ඉර උදානවට පස්සේ ඕන විදිහකට යන්න පුළුවන්කම ලැබෙනවා වගේ බලවත් වූ අභිඥා බල තියෙන අයට එහෙනම් ඒව ඕන හැටියට පරිහරණය කරන්න පුළුවන්. දැන් 이르දි බලයෙන් අගතැන්පත් වූ මහමුගලන් මහරහතන් වහන්සේට එහෙම මේ කියන දේවල් වල මේ හොඳ පුරුද්දක් වශීකృత භාවයක් තියෙනවා. ඒකනේ උන්වහන්සේ අගතැන්පත් භාවයට ගියේ. සාංශාරික වශයෙන් උත් ඒ ඥාන ලබන්න ඒවා සඳහා හුරු පුරුදු කිරීම සිද්ධ කරනු ලැබුවා. ඒ ධර්ම ශක්තිය දියුණු කරගත්තා. එතකොට ඔන්න ඔහොම තමයි මේ අභිඥාවන් ගැන කියන්නට තියෙන්නේ. තවත් ඉතින් ගොඩාක් විස්තර මේ පොත්වල තියෙනවා කොච්චරවත්. නමුත් යන්තමින් හරි දැනගන්නට තමයි මේ ටික ඉදිරිපත් කළේ. ෂට්වෙනි අභිඥාව තමයි අර කිව්වා වගේ ආශවක්ෂය කර ඥානෙ. ඒකත් එක්තරා අභිඥාවක්. මොකද කියන්නේ? මට බයිනවද? නේද? දැන් මේ විදිහට මෙහෙම කියලා හිතලා තේරුම් ගන්න බැරි මේ දේ අපි අත්දකින්න දියුණු කරන්න අපි හිතින් පුරුදු කරන්න ගියොත් කොහොම වෙයිද? නෑ අමාරු නෑ. නීවරණ ටික තමයි යට කරගන්න එක අමාරුම වැඩේ. ඒක යට කරගත්තා නම් ඔය කියන ඒවා පහසුයි. හැබැයි ඉතින් මේවා උපදවගත්ත අයට පරිහරණය කරනවා කියන එකත් ලේසි නෑ. ධ්‍යානයක් කෙනෙකුට අර කිව්වා වගේ ආධිකාර්මිකයෙකු විසිර වරක් උපදව ගන්න පුළුවන්. ධ්‍යාන චිත්ත වීතියක් සමහරලාට අපි භාවනා කරන අවස්ථාවලදී වැඩ කරනවත් ඇති. නමුත් ඒක දිගට පවත්වන්න ඒකයි අමාරු වැඩේ කියලා කියන්නේ. ඒකනේ අර මහා බෝධිසත්වයන් වහන්සේ සමහර අවස්ථාවලදී උපදවාගත් ධ්‍යාන වලින් පිරිහුණා. මොනව නිසාද? නීවරණ ධර්ම ආපෝ හිස වීම නිසා. ඉතින් අපේ ජීවිත ගත්තාම පිනතු වැඩිමනක් මොනවා එක්කද තියෙන්නේ? නීවරණ නිවන් වැහිච්ච වහපු උත්තරී මනුස්ස ධර්ම උසස් ගුණ ධර්ම ධ්‍යාන සමාපatti අභිඥා මේවා වහපු වහන වළක්වන ධර්ම ටිකක් තමයි ඔය කියන්නේ. ඉතින් ඒව තමයි සාර ධර්ම හැටියට අපි අරගෙන මේ අරන් යන්නේ. ඉතින් ඊට පස්සේ මේක ඒකට අවශ්‍ය කරන ඔය මේ සප්ත අභිඥාවගේ අදිෂ්ඨාන හා අරමුණු කියලා විස්තර කරන ඕන දේවල් දැනගන්න. මේ අභිඥා හතේ අරමුණ සහ අදිෂ්ඨාන කිරීමේ පිළිවෙල. ඒ කියන්නේ අර පරිකර්ම කරන අවස්ථාව. ඕන දෙපාද. නිකන් හරි අහන් ඉන්න එකත් හොඳයි කියලා නේද? අර කිව්වා වගේ අභිඥා හත අතරින් පළවෙනි එක තියෙන්නේ දිබ්බ චක්කු. දිබ්බ චක්කු කියලා කියන්නේ දිවසින් රූප දකින්න එක. ඒක එතකොට පරිකර්ම කරන්න වෙන්නේ ඉමස්ස රූපම් පස්සාමි. මේ රූපය දකින්නෙමි කියලා පරිකර්ම කරන අවස්ථාව. එතකොට දුර තියෙන ඒවා වැහුණු ඒවා මේකෙන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. පච්චුප්පන්න රූපාරම්මණය. දුර වැහුණු සියුම් ගොරෝසු
වර්තමාන රූපාරම්මණය තමයි මේ අභිඥාසිතට අරමුණු බවට පත් වෙන්නේ. එහෙනම් ඒකෙන් දකින්නේ අන්නේ කියන දේ කියන එකයි කියවෙන්නේ. ඊට පස්සේ දිව ශෝධයට එනකොට හිමස්ස සද්ධං සුනාමි. මේ සද්දය අසන්නෙමි. අසවලා කතා කරනවා. කතා කරන සද්දේ අහන්න ඕන. කියලා ওই විදිහට පරිකර්ම කිරීමේ අවස්ථාව තියෙනවා. එතකොට එතනත් සිද්ධ වෙන්නේ දුර තියෙන නොඇසෙන සන්නසුකුම වර්තමාන සද්ධාරම්මණය තමයි ඒ අභිඥා හිතට අරමුණු බවට පත් වෙන්නේ. 이르දිවිජ ඥානය කියලා කිව්වහම අර කිව්වා වගේ මනෝමය 이르දී විකරෝණ 이르දී ඒ වගේ මදිට්ඨාන 이르දී වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවදී එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න දැන් චුල්ලපන්තක මහරහතන් වහන්සේ මොකද කළේ? තමා වගේම තවත් කයවල් මවන්න පුළුවන්කම තිබුණා. එතකොට ඒක සතං හෝමි සහස්සං හෝමි ද්වේ හෝමි තීනි හෝමි ආදී වශයෙන් කියන්න පුළුවන්. දෙන්නෙක් වෙනවා, තුන් දෙනෙක් වෙනවා, 100ක් වෙනවා, 1000ක් වෙනවා කියලා පරිකර්ම කරන අවස්ථාව ඒකෙදි තියෙන්නේ. එතකොට එතන පාදක ධානයේ රූප නිමිත්ත තමයි 이르දි ඥානයාගේ අරමුණ බවට පත් වෙන්නේ කියලා කියනවා. ඒ මනෝමය 이르දිය පාන්නට යම් ධානයකින් අපි පාදක කරගෙන එළඹෙනවාද? මේ පාදක ධානයේ රූප නිමිත්ත තමයි අරමුණ වශයෙන් පවතින්නේ කියලා කිව්වා. එතකොට පරචිත්ත විඥානනයේදී අනුන්ගේ සිත් දැකීම. ඉමස්ස චිත්තම් පස්සාමි. අහසවලාගේ සිත දකින්නෙමි. මොහුගේ සිත දැනගන්නෙමි කියලා පරිකර්ම කරන අවස්ථාවට යනවා. ඊට පස්සේ මේ පරිකර්මයෙන් අභිඥා සිත උපදින අවස්ථාවේදී අභිඥා සිතට ආරම්මණය බවට පත් වෙන්නේ ඒ අයගේ සිත චිත්ත කියන චිත්ත චෛතසික ධර්මයන්. පරමාර්ථ වශයෙන් ඊ ධර්ම අරමුණු වෙනවා අර අභිඥා සිතට. ඒක එතකොට මේක දක්වලා තියෙන්නේ අතීතයේ දවස් 7යි නාගතයේ දවස් 7යි. ওই විදිහට දකින්න පුළුවන්කම තිබෙනවා. චතුූපපාත ඥානය, චේතෝපරි ඥානය. පුබ්බේ නිවාසානුස්මෘති ඥානයේදී මොකද කරන්නේ? පුබ්බේ නිවුත්තං කන්දං ඥානාමි. පෙර වාසය කරන ලද ස්කන්ධ පිළිවෙල දකින්නෙමි කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට යාට ඒ పూర్වයේ පැවති ස්කන්ධයන් අරමුණු කරගෙන ඒ අවිඤ්ඤාසිත පහළ වෙනවා කියලා කිව්වා. ඉතින් නිර්වාණ ප්‍රඥප්ති වගේ ධර්මත් ඒ වගේම දැක ගන්නට පුළුවන්. දැන් අතීතයේ හිටියා. මං අසවල් නමින් හිටියා. අසවල් ගෝත්‍ර ලැබුවා. අසවල් ආහාර අනුභව කළා. මේ විදිහේ සැප දුක් වින්දා. එතන ඉඳලා චුත වුණා. එතනින් චුත වෙලා මෙතන උපන්නා. ආදී වශයෙන් ওই පුබ්බේ නිවාසානුස්මෘතියේදී ස්කන්ධ පැවැත්ම අපි දැනගන්නවයි කියලා කිව්වා. දැන් පාවොක් භාවනාවේදී එහෙමත් දැන් මේ පුබ්බේ නිවාසානුස්මෘතියට යනකොට කොහොමද? ওই විදිහේ ධ්‍යාන සමාපත්තිය උපදවලා පංචම ධ්‍යානයට සමවැදිලා එතන ඉඳලා පස්සට ආවර්ජනය කරගෙන යන්න දෙන්නේ නේ. අද සිහි කරන්න පුළුවන්, ඊයේ සිහි කරන්න පුළුවන්, ඊට කලින් දවස, ඊට කලින් අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 3ක් කොහොම ගිහිල්ලා පුංචි කාලේ ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාව, මව් කුසේ ඉන්න අවස්ථාව ওই විදිහට යනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රතිසන්දි ග්‍රහණ අවස්ථාවේදී ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන අවස්ථාව පවා දකිනවා. එතකොට එතනින් ඊට පස්සේ එතනින් එහාට පැනනට පස්සේ යේ ජීවිතේ චුත චිත්තේ පහළ වීම, මරණාසන්න චිත්ත වීදිය. දැන් මේ විදිහට පිටිපස්සට පරිකරම කරමින් යනවා. මේ හිත එහාට අරන් යනවා. එක සැරේට අපිට අසවල් තැන බලන්න ඕන කියලා එහෙම ශක්තියක් එක සැරේට එන්නේ නැහැ. නේද? ඒ වගේ තියෙනවනේ අර විශේෂ ඒවා. එතකොට ඒ ආකාරයෙන් දැන් බුදුරජාන් වහන්සේට පුළුවනි ඕන තැනකින් ඕන කෙනෙක්ගේ ඕන විදිහේ ස්කන්ධ පවත්මක් බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කල්ප 40ක අවකාශයක් ලැබෙනවා අන්නේ තීර්ථක ආදී අභිඥාලාභීන්ට. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලානුතුමන් තව ටිකක් එහාට ඊට ওই විදිහට මේ වගේ සීමා සහිත වීම තියෙනවා. අශක්ති මට්ටම අනුව. නමුත් අපටත් අර විදිහට හිත යවලා පුළුවනි. දැන් පුබ්බේ නිවාසානුස්මෘතිය නැති වුණත් මොකද්ද කරන්න පුළුවන්? ඊයේ පොයේ දවස් මොනවද කරේ කියලා සිහි කරන්න. නේද? ඒකත් මොකද්ද? අතීතයට හිත යවනවා. හැබැයි අභිඥා බලයක් ඒකට වමනා නැහැ. හැබැයි අමතක වෙච්ච ඒවා. ඒව බෑ. එතකොට ඒකට වෙනවා ආයේ පහ පොවර විදිහට. දැන් මේ කියවනේ සද්දවසක් ඇතුළත චිත්තචෛතසික ධර්මයන් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධ තමයි ඒවට අරමුණු වෙන්නේ.
పూර්වේ නිවාසාන ස්මෘති අභිඥාවගේ අරමුණු බවට පත් වෙනවා. යථා කම්මෝපග ඥානය කියලා කියන්නේ ඉමස්ස අතීතං කම්මං ඥානාමි. යථා කම්මෝප කියලා කියන්නේ කර්මයේ වූ පරිද්දෙන් සුගති දුගති යන සත්වයන් දකින අභිඥාව. එතකොට ඒිනුත් මේ අහවලාගේ අතීත කර්මය දැනගන්නේ මොහු මෙතනින් යුත වෙලා අතන උපන්නේ මොන කර්මයකටද කියලා දකින්න පුළුවන් ශක්තිය තියෙනවායි කියලා කිව්වා. එතකොට ඒකට අතීතයේ හෝ කුසල කර්මයන් පිළිබඳව ඒවා දැනගනිමි කියලා අදිෂ්ඨාන කරන්නට ඕන පරිකර්ම කරන අවස්ථාවේදී ලෞකික කුසල කර්ම චිත්තෝත්පාද යථා කම්මෝපක ඥාණයට අරමුණු භාවයට පත් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ పూర్වයේ කරන ලද කුසල ටික දකින්නට පුළුවන් ශක්තිය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන බැලුවා මේ අභිඥා බුදුරජාණන් වහන්සේට තිබුණානේ. එතකොට උන්වහන්සේට එනම් පුළුවන් මේ කර්මයන් කරොත් මේ විදිහේ ජීවිතවලට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනම් මොකේ පිහිටාගෙනද? මේ කියන අභිඥා බල වලින් උන්වහන්සේට මේක දකින්නට පුළුවන්කමක් තියෙන නිසා. අනාගතං ඥාන අනාගතයේ ස්කන්ධ පැවැත්ම පිළිබඳව දැන ගැනීම පිළිබඳව ඒ අදිෂ්ඨාන කරන්නට ඕන. එතකොට ඒ අයටත් අනාගතයේ මේ පහළ වෙන ස්කන්ධයන්ගේ අරමුණු අරගෙන ඒ ස්කන්ධයන් පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. අනාගත ස්කන්ධ පංචකයේ සහ ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳව නාම ප්‍රඥප්තියෙන් නිර්වාණ යන ධර්මයන් අනාගතංශ අභිඥාවගේ අරමුණු බවට පත්වේ. මොන ඔය විදිහට එතකොට අභිඥා සත් අභිඥාවන්ට පරිකර්ම සහ ඒ අභිඥාවන්ගෙන් අරමුණු ඒ සිත්වලට කවරක් අරමුණු වෙනවද කියලා අපිට මෙතනදී දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට 이르දි විද 10 ගැනත් විස්තර කරලා තියෙනවා. ඒව නම් අහලා ඇතිනේ. මොනද? දස 이르දි. දස 이르දි ගැන අහලා තියෙනවද? නෑ කියන්නෙත් නෑ ඕක කියන්නෙත් නෑ. කුබ්බේ නිවාසාන ස්මෘති උපදව ගන්න වෙනවා දැන්. ඒක දැනගන්න අපිට. නේද? දස 이르දි කියලා කියනකොට 이르දි 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මේ ඔක්කොම අපි කියන මේ පංචම ධානයට සමවැදිලා පාන 이르දි නෙවෙයි. 이르දි 10 තියෙන්නේ මොනවද? අපි දැන් තුනක් මම මුලින්ම කිව්වා. ඒ තුන මොනවද? මනෝමය 이르දි කියලා කිව්වා. ඊට පස්සේ ඉර්ධි විද ඥාන වශයෙන්ුත් 이르දි. ඊට පස්සේ විකුර්වණ 이르දි කියලා කිව්වා. අදිඨාන 이르දි අරකට කියන්නේ. මනෝමය 이르දි, අදිඨාන 이르දි, විකුර්වණ 이르දි කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ ඥාන විපාර 이르දි, සමාධි විපාර 이르දි, ආර්ය ඥාන විපාර 이르දිය. ඈ මට හොන්නේ. ඔය කිව්වට කවුරු හරි කියලා ඇතිවනේ. මෙච්චර බණ අහන අය. එතකොට දැන් අපිට මේ පාඩමෙත් හොඳයි. මොකද දැන් මේ අභිඥා චිත්ත වීති ගැනයි මම මේ කිව්වේ. දැන් මේ 이르දි තිබුණාට 이르දි ඔක්කොටම අභිඥා චිත්ත වීති ඕන වෙන්නේ නෑ. ඕන වෙන තැන් තියෙනවා. ඕන වෙන තැන් ටික අපි වෙනම වෙන් කරගමු. නමුත් අපි දැනගන්නට පුළුවන් මේවා තමයි 이르දි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ 이르දි ඔක්කොම 10 කොටස් 10කට බෙදලා පෙන්නලා තියෙනවා. ඒ වගේ ලියලා තියාගත්තක් කමන්නේ. මේවා අහලා ලියාගත්තක් කමන්නේ. අර කිව්වා වගේ තියෙනවා. අදිෂ්ඨාන 이르දි, විකරණ 이르දි, මනෝමය 이르දි සහ ඥාන විපාර 이르දි, සමාධි විපාර 이르දි, ආර්ය 이르දි සහ කම විපාකජ 이르දි, පුඤ්ඤවතෝ 이르දි, විඥාම 이르දි ඊළඟට සමා පයෝග 이르දි කියලා තියෙනවා. ඉතින් 10ක් තියෙනවා. 10ක් කියුණා නේද? නැද්ද? අදිඨාන 이르දි, මනෝමය 이르දි, විකුර්වණ 이르දි 3යි. ඥාන විපාර 이르දි, සමාධි විපාර 이르දි 2යි 5යි. ආර්ය 이르දි 6 වෙනි එක. ඊට පස්සේ කම විපාකජ 이르දි 7 වෙනි එක. පුඤ්ඤවතෝ 이르දි 8 වෙනි එක. විඥාමේ 이르දි 9 වෙනි එක. 10 වෙනි එක සමා පයෝගේ ඉද්දි. තත්ත සමා පයෝගේ ඉද්දි කියලා කියනවා. හරි නේද 10? හරි. එතකොට අපි මේ ටිකක් විස්තර කරලා බැලුවා. අදිඨාන 이르දි. අදිඨාන 이르දි කියලා කියන්නේ අර දැන් ඉස්සෙල්ලා කියපු තැන කියවුණා.
අදිෂ්ඨාන කරලා කරන දේවල්. 100ක් වෙනවා 1000ක් වෙනවා කියලා නෙවෙයි. මොකද්ද? අදිෂ්ඨාන 이르දි කියලා කියන්නේ ඒ දේවල් මේවා මෙහෙම වේවා කියලා අදිෂ්ඨාන කරලා කරන දේවල්. කවුරු හරි පොළව වතුර වේවා කියලා අදිෂ්ඨාන කරනවනේ. ඒක කරන්නේ මොකෙන්ද? අදිෂ්ඨාන 이르දි කියලා කිව්වා. අහසේ ඇවිදින්න අදිෂ්ඨාන 이르දි. පොළවේ ගිලෙනවා කියලා කිව්වේ පොළව වතුර වෙන්න අදිෂ්ඨාන කරන එක. අන්න ඒ වගේ වට කියනවා මොනවා කියලාද? අදිඨාන 이르දි කියලා. ඒක කියනම් කරන්නේ මොකෙන්ද? අභිඥා චිත්තය උපදවලා කරන 이르දියක් තමයි මෙන්න මේක කියන්නේ. ඒ කියන්නේ අර කිව්වා අර අපි කලින් කිව්ව ක්‍රමයෙන්ම පාදක ධානයට සමවැදිලා පරිකර්ම කරලා මෙය මෙසේ වේවා කියලා පරිකර්ම කරන්නට ඕන. අපි හිතමු පොළොව කොටසක් නම් මේ පමණ ප්‍රදේශය ජලයේ බවට පත් වේවා පරිකර්මයේ. ඊළඟට පාදක ධාන පංචම ධානයට සමවදිනවා. ඊට පස්සේ අභිඥා චිත්තයට උපදිනවා. එතකොට ඔන්න එතන වෙනකොට මේ පොළොව ජල පොළොයක් බවට පත් වෙනවා. අන්න ඒකට කියනවා අදිඨාන 이르දි කියලා. ඉදං උදකං පටවි හෝතු අයං පටවි උදකං හෝතු. ඔය තියෙන්නේ ඒවට තියෙන වචන. මේ පොළව වතුර වේවා. මේ වතුර පොළව වේවා. ඔය විදිහට. තව දේවල් ඉතින් ඕන තරම් පුළුවන්. කහ ඒවා නිල් වේවා. ඔය විදිහට ඕන එකක් අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන්. තවස නැති ඒවත් මවන්න පුළුවන් නේ. දැන් එක එක ආකාරයේ අර ධම්මදින්න මහරහතන් වහන්සේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇතෙක් මවන්න කියලා කිව්වේ. දැන් උන්වහන්සේ මැව්වේ තියෙන එකක්ද? මේ අදිඨාන 이르දි. ඒ වගේ ඒවට කියනවා අදිඨාන 이르දි කියලා. ඊළඟට මනෝමය 이르දි කියන එක. මනෝමය 이르දි කියලා කියන්නේ අන්න අර විදිහට මේකේ ගොඩාක් ඉතින් මේ උදාහරණයක් දක්වලා තියෙනවා. අදිඨාන 이르දි කියන එකෙන් ප්‍රධාන වශයෙන්ම අර්ථ ගැන්වෙන්නේ ඊටා ගැනීම. නේද? අදිෂ්ඨාන කිරීම කියන එකයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ යමක පාටිහාරය පානකොට මොකද කළේ? මොන 이르දියක්ද? නෑ මං අහන්නේ ඒක මොන දැන් මේ 이르දි වලින් මොන 이르දියක්ද? ඒකත් අදිෂ්ඨාන 이르දියක් එහෙනම්. උඩ කඳෙන් උඩ ශරීරයෙන් ජල කඳක් විහිදේවා කියලා අදිෂ්ඨානෙ. යට ශරීරයෙන් ගිනි කඳක් විහිදේවා. නැත්තම් එක පැත්තකින් වතුර එක පැත්තකින් ගිනි. එතකොට ඒවත් අදිෂ්ඨාන 이르දි වශයෙන් තමයි මේ වගේ දක්වලා තියෙන්නේ. ඊළඟට මනෝමය 이르දි කියලා කියන්නේ මනෝමය 이르දි කියලා කියන එකට හොඳම උදාහරණය තමයි චුල්ලපන්තක මහරහතන් වහන්සේ. මනෝමය 이르දි කියලා කියන්නේ මේ තමන්ගේ කය වගේම තවත් එකක් නිර්මිත කිරීම, නිර්මාණය කිරීම, මැවීම. ඒක එතකොට අර මේ කඩුවක් කොපුවකින් ගන්නවා වගේ මේ ශරීරය තුලින්ම තවත් එකක් අපට මවන්නට පුළුවන්කම තියෙන. ඒකට කියනවා මනෝමය 이르දි කියලා. මාගේ ශරීර අභ්‍යන්තරෙහි අන්‍ය වූ කාය සංඨානයක් මැවේවායි. මයං අභ්‍යන්තරේ අඤ්ඤකායෝ හෝතුති. මගේ ශරීරෙහි තවත් එබඳුම කයක්. ඒ විදිහට එතකොට සියලු අංගපසකින් පිරිපුන් වූ ඉන්ද්‍රිය සම්පන්න වර්ණ ශරීර සංඨානයන්ගෙන් සමෘද්ධ වූ තමා හා සමාන වූ රූප මවන්නට පුළුවන් කරන්න. ඒකට කියනවා එතකොට මනෝමය 이르දි කියලා. එතකොට ඒක කරන්නේ මොකෙන්ද? ඒක කරන්නේ මොකෙන්ද? අර කියූ පිළිවෙලටම තමයි අභිඥාසිත ඕන මේවටත්. එහෙනම් ධ්‍යාන සමාපatti උපදවාගෙන අභිඥා බලයෙන් කරන වැඩක් තමයි මෙන්න මේකත්. ඒකනේ චුල්ලපන්තක මහරහතන් වහන්සේට එදා හම්බුනේ. උන්වහන්සේ රහත් උනේ
සිව්පිලි සිඹියා ඥානලාභීව. ඊළඟට ෂට් අභිඥා ලාභීව. ෂට් අභිඥා කියලා කියනකොට මොනවද තිබුණේ? ඔය කියන ටිකක් හම්බුණා. එහෙනම් මනෝමය 이르දි කියලා කියන්නේ තමන් හා සමානවම තවත් ශරීර රූප කායවල් මවන්න පුළුවන් ගතිය. ඊට පස්සේ විකුර්වණ 이르දිය. විකුර්වණ 이르දිය කියලා කියන්නේ වේස මවා ගැනීම. නේද? අපේ අයටත් පුළුවන් ඒක නන්නේ. එතකොට විකුර්වණ 이르දිය කියලා කියන්නේ එක එක જાතියෙන් මවා ගන්න. ඒ කියන්නේ දැන් ඉන්නේ මිනිසෙක්. ඊට පස්සේ සමහරලාට නාගයෙක්, නැත්නම් යක්ෂයෙක්, නැත්නම් තවත් කෙනෙක්. ත්‍රිසංගත සතෙක්, ඇතෙක්. ওই විදිහේ වේශ මවා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අර මුගලන් මහරහතන් වහන්සේ දමණයට යනකොට ගිය ගුරුළු වේශ එහෙම මවා ගත්තානේ. එතකොට ඒව මොනවද? විකුර්වණ 이르දි. එතකොට ඒව කරන්නත් අර කියන අභිඥා බලය අපට ඕන. ඒ අභිඥා බලයෙන් තමයි නම් මේ ශරීරයේ වෙනත් ස්වરૂපයකට මාරු කරන්නේ. ශරීර සංඨානයේ පෙරලා විනාශ කොට කුමාරයෙක්, දෙවියෙක්, ඇතෙක්, ශක්‍රයෙක්, ගුරුලෙක් මේ ආදී වශයෙන් විලාස සංඨාන ඇති කර ගැනීම තමයි ඒකෙදි දක්වන්නේ. අහං කුමාරෝ හෝමි, අහං දේවෝ හෝමි, අහං සක්කෝ හෝමි, අහං නාගෝ හෝමි ආදී වශයෙන් මේ දේවල් කරන්නට පුළුවන්. ඒවට කියනවා විකුර්වණ 이르දි කියලා. භගති රූපතෝ විරූපේන කරණං විකුබ්බණං විකුබ්බණං විකුර්වණය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? ප්‍රකෘති රූප ස්වභාවය විනාශ කිරීම, විනාශ කර ගැනීම. ඒකත් 이르දියක්. පරිකර්මානුරූපව විපර්යාස ඇතිවන 이르දියයි දත යුතුය. එහෙනම් ඔන්න ඔය තුනම මොනවද? අපි අර කතා කරපු තැනට අයිති ඒවා. හිත දියුණු කරලා පංචම අධ්‍යානීය උපදවාගෙන ඒවා වශීකృత කරලා අභිඥා බලයෙන් සිද්ධ කරන 이르දීන් තමයි ওই තුනම. මනෝමය 이르දි සහ අදිෂ්ඨාන 이르දි සහ විකුර්වණ 이르දි කියලා කියන්නේ. ඊළඟට අපි කියව මොනවද? හතරවෙනි එක ඥාන විප්පාර 이르දිය. ඥාන විප්පහාර 이르දිය කියලා කියන්නේ වචනීයාර්ථයෙන්ම බැලුවොත් විප්පහාර කියලා කියන්නේ පැතිරීම. ඥාන කියලා කියන්නේ නුවණ. නිසා මේ නුවණ පැතිරීම මුල් කරගෙන පහළ වෙන 이르දියක්. 이르දි කියලා කියන්නේ නැති දෙයක පහළ වෙන ගතියට තමයි 이르දි කියලා කියන්නේ. එතකොට වඩුවෙක් ගයක් හැදුවොත් මොකද හිතෙන්නේ? 이르දියක්ද නැද්ද? ඒකත් 이르දියක් තමයි. අන්තිමට සම්මා පයෝග 이르දි කියලා කියවේ ආන්න ඒවට තමයි. එතකොට මේකෙදි කියනවා ඥාන විප්පාර 이르දි කියලා. ඥාන විප්පාර 이르දි කියලා කියන්නේ මේ නුවණ. මෙතන විශේෂයෙන්ම දක්වන්නේ පින්නතුනේ පච්චිම භවික සත්වයන්. ඒ කියන්නේ රහත් වෙන්නම අවසාන වශයෙන් පහළ වෙච්ච අය ඒ ඥාන රහත් ආශවක්ෂය කර ඥානය නැත්නම් රහත් මාර්ග ඥානය ඒ సంతානයේ පහළ වෙන්නට નિયમિત බැවින් ඒ සත්වයාගේ ජීවිතය හානියක් හෝ සිද්ධ කරන්න බැරි ගතිය. ඒක 이르දියක්. ඒකට කියනවා ඥාන විප්පාර 이르දිය කියලා. ඒ විතරක් නෙවෙයි ඊටනේ මෙහාට ගියාවට පස්සේ සාමාන්‍යයෙන් අපේ නුවණ විහිදුවලා නුවණ මුල් කරගෙන යමක් කරන දේවල් වලිනුත් යම්කිසි පහළවීමක් නැති දෙයක් උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි අද මේ සාවධාන වෙලා නුවණ මෙහෙवला බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පරමාර්ථ ධර්මය ඉගෙන ගන්නවා. එතකොට මෙතනත් නැද්ද ඥාන විප්පාර 이르දියක්? දෙට වැටහෙන තැනට ආවනම් ඥාන විප්පාර තමයි තියෙන්නේ. හැබැයි මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ ওই කතා නෙවෙයි. ඉතින් මේවා මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෙතනදී කියනවා ලදරෝ බක්කුල කුමාරතමේ. මොකද වුනේ බක්කුල කුමාරයාට? කතාව දන්නවන්නේ 이르දිය නොදන්නව වුණාට. කතාව මොකද්ද? හරි නාවන්න කියලා ගඟට අරන් ගියාම අතින් ඇත ඇරලා ගිහිල්ලා මාළුවෙක් ගිල්ලා. මාළුවෙක් ගිල්ලට මොකද උනේ? ගිල්ලට මාළුවට එකක් දරා ගන්න බැරි වුණා. දැලකට අහුණ අන්තිමට ගෙනහිල්ලා ඒ මස් මරන්නෝ සිටු දේවියකට ගිහිල්ලා දුන්නා මේ මාළුවා වික්කා. නේ? සිටු දේවිය අරගෙන මාළුවා මේ
සුද්ධ කරලා බලනකොට කුස ඇතුලේ හිටියා දරුවෙක්. මැරිලාද? නැහැ. ඊට පස්සේ යන මේ Tamanට හොඳ මේ වාසනාවන්ත දරුවෙක් හම්බුණා ආයේ කියලා ඒගොල්ලෝ දරුවා හදා වඩා ගන්න ගත්තා. අම්මා තාත්තත් ඕක දැනගෙන ඒගොල්ලොත් ආවා. ඉතින් දෙපැත්තකට හැදෙන්න රාජනියෝගය ලැබුණා. ඒ නිසා කුල දෙකකින් පෝෂණය වුණ නිසා දුවක් කුල බක් කුල වෙලා අන්තිමට නම හැදිලා තියෙනවා. හැබැයි අපිට ඕන මොකද්ද මෙතන? ඥාන විපාර 이르දිය මේ පච්චිම භවික සත්වයෙක්. ඒ නිසා මොකද වුනේ? මාළුවා ගිල්ලට ජීවිත හානිය වෙන්නේ නැහැ. මොකද්ද මේ 이르දිය? ඥාන විපාර 이르දිය කියලා කියන්නේ අන්න ඒකට. ඒ කියන්නේ මේ අරහන් මාර්ග ඥානය පහළ වෙන්නට තියෙන නිසා. පච්චිමානම් ධම්මානම් පුරිමානම් ධම්මානම් ආදී වශයෙන් ප ဋ ාහනේ සඳහන් කරන්නේ. පසුව පහළ වෙන ධර්ම කලින් පහළ වෙන ධර්මයන්ට සත්‍ය ශක්තිය දෙනවා. දැන් මේ సంతානේ පහළ වෙන්න තියෙන අරහං මාර්ග ඥානය නිසා මේ කියන නාම රූපයන්ට ශක්ති විශේෂයෙන් ලැබේකට ආරක්ෂාව ලැබෙනවා. ඒකයි දැන් එයා මැරෙන්නේ නැහැ. ඒක තමයි ඥාන විපාර 이르දිය කියලා කියන්නේ. ඊළඟට සංකිච්ඡ කුමාර වස්තුවක් දක්වනවා. සංකිච්ඡ මහරහතන් වහන්සේත් ඒත් එහෙම තමයි. පුංචි කුමාරයා මැරිලා මේ අම්මා මැරිලා කුසේ ඉද්දි ගෙනහිලා සෑයට දාලා පුච්චනකොට තමයි දරුවා ඉතුරු වෙන්නේ. ඊට පස්සේ තවත් ඒ වගේ අය හිටියානේ. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ ඒත් එහෙමනේ. කුස පුපුරලා ගිහිලා දරුවා ගස්ගෝලක් උඩට තමයි වැටුනේ නේ. අන්න බේරුණා බලන්න. ඉතින් ඇයි බේරුනේ මොනව නිසාද? මෙන්න මේ කිව්වා වගේ අරහන් මාර්ග ඥානය පහළ වෙන පච්චිම භවික වශයෙන් උපන්න අය. ඒ නිසා ඒ ඥාන විපාරය ඒ නුවණ පැතිරීම මුල් කරගෙන ඒ අයට ආරක්ෂාව සැලසෙනවා. ඒකට කියනවා ඥාන විපාර 이르දී කියලා. දැන් මේක අභිඥා බලයක්ද? නැහැ. අන්න දැන් මෙතෙන්ට අර කියන චිත්ත ප්‍රවෘත්තියක් නැහැ. හැබැයි ධර්ම ශක්තිය වැඩ කරන එකක් අර විදිහේ තියෙනවා. ප ဋ ාණ ප්‍රත්‍ය වලින් එහෙම මේවා දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අනිත් එක සමාධි විපාර 이르දිය. එහෙනම් ඥාන විපාර අරකනම් සමාධි විපාර මොකක් වෙන්න ඕනද? මොකක් පැතිරිලා ගිහිල්ලාද? මෙතනදී සමාධිය පැතිර යාම නිසා සිද්ධ වෙන 이르දියක් තිබෙන්නේ. එතකොට ඒකෙදි එහෙනම් මොකද වෙන්නේ? යම්කිසි සමාධි ගුණ විශේෂයක් තියෙනවා නම් ඒකෙන් යම්කිසි දෙයක් සිද්ධ වෙන ගතියක් තියෙනවා කියලා කිව්වා. ධ්‍යාන සමාපත්තින්ගේ ආනුභාවය විශේෂය සමාධි විපාර 이르දේ වේ. ඒ සමාපත්තින් සමවාදින කාලවල හෝ අන්‍ය අවස්ථාවකදී හෝ ඒ 이르දිය බලපවත්වන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණ වශයෙන් දක්වන සාරිපුත මහරහතන් වහන්සේ එදා තපෝදා කන්දර භාවනාවේ යෙදී ඉන්නකොට මහා යක්ෂයෙක් ඇවිල්ලා විශාල පහරක් හිසට ගැහුවා කියලා කිව්වා. සාමාන්‍ය ඇතෙකුටේ පහර ගැහුවා නම් ඇතෙක් තරම් ගල් කුලකට ගැහුවා නම් සුණු විසිවිලිලා යන තරමට බලවත් වූ පහරක් දුන්නේ. නමුත් උන්වහන්සේට දැනුන්නේ නැහැ. හේතුව මොකක්ද එහෙනම්? සමාධි විපාරයේදී ධ්‍යාන සමාපත්තියකට සමවැදිලා හිටියා. ඒ නිසා ඒකේ 이르දි බලයෙන් මේ පහර දැනුනේ නැහැ කියලා කිව්වා. ඒකට සමාධිය පැතිර යාම නිසා. තව මාගන්ධියකින් සාමාව తీරනේ. ඒ වගේ අවස්ථාවන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. සංකිච්ඡ තෙරුන් වහන්සේ කතාවකුත් ඒකට දක්වලා තිබෙනවා. සමාපත්තියෙන් වැඩ ඉන්නකොට මේ බඳු කතා නම් බණපොතේ තියෙනවා කීපයක්ම. සමහර පසේ බුදුරජාණන් වහන්සේලා එහෙම නිරෝධ සමාපත්තියෙන් සමවැදෙන ඉන්නකොට සමහරව හිතනවා මොකක්ද? මේ ආර්යයන් වහන්සේලා මෙතනම පිරිනවම් පාල නැත්තම් මිය ගිහිල්ලා කියලා කොඩොර දර කැබලි එකතු කරලා ගිනි දාලා යනවා. නමුත් මොකද වෙන්නේ? සිවුරු කොනක්වත් නූල් පොටක්වත් පිච්චෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් මොකද්ද මේ 이르දිය? අදිෂ්ඨාන 이르දියක්ද? නෑ. මේක තමයි සමාධි විපාර 이르දිය. බලන්න දියුණු කරගත්තොත් කොච්චර හොඳයිද කියලානේ. ඉතින් මේවා අර මේ සාමාන්‍ය මට්ටමින් ගත්තත් පුළුවන්. ඉතින් අපි හොඳේ හිතේ මෛත්‍රී චිත්තයක් තියෙනවනේ. නේද?
සාමාවතී දේවියගේ තිබුණේ ධානයක් උපදවගෙන තිබ්බේ නෑ නේද? නමුත් තිබුණේ මොකද්ද? මෛත්‍රී චිත්තය තිබුණේ. බලන්න ඒ බඳු චිත්තයක් තියෙනකොට එහෙනම් ඒකේ ආනිසංසයක් නැද්ද? තියෙනවා. එහෙනම් අපි මෛත්‍රී සිත් උපදව ගත්තොත් නැද්ද සමාධි විපාරයක්? තියෙනවා. පින්නතුනි මේ හැම දෙයකම සුළු තැන සිට මානිසංස දකින්න පුළුවන්කම. ඥාන විපාරත් මං කිව්වේ ඒකයි. අපි නුවණ විහිදවල යමක් කරනවා නම් ඒක ලොකු 이르දියක්. ඒකෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්. මේකට උනත් ඇවිල්ලා එහෙම අභිධර්මයටත් ඇවිල්ලා මොකද කරන්න වෙන්නේ? විහිදවන්න ඕන මොකද්ද? නුවණ විහිදවන්න ඕන. එතකොට 이르දියක් ලැබෙනවා. නොතිබ්බ දෙයක් පහළ වෙනවා. ඒ නිසා එතනකින් දකින්නත් පුළුවන්. නමුත් මෙතන මේවයි ඊට එහයින් උදාහරණ දක්වමින් තිබෙන්නේ. ඒ වගේම තමයි උත්තරාවට මොකද උනේ? තෙල් ඇඟේ හිස්සේ. ඔව්. පිච්චුණාද? නේ වතුර වගේ වෙලා තමයි වැටුනේ. බලන්න මොනවා නිසාද? මෛත්‍රී චිත්තය නිසා. ඒකත් සමාධි විපාර ඉරදියක් තමයිනේ. ඊට පස්සේ කාණු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එක්තරා ගල් කුලකට වෙලා රාත්‍රියේ භාවනා කර කර ඉන්නකොට මොකද උනේ? හොරු කණ්ඩායමක් කරා හොරු 500ක් හොරකම් කරගෙන බඩුත් තරම් ආවා. ඇවිල්ලා උන්වහන්සේ දැකලා මේ තියෙන්නේ බඩු තියන්න හොඳ තැනක් කියලා කරුවලේ පේන්නේ නැහැ මොකද්ද කියලා. කණුවක් කියලා හිතාගෙන ඔක්කොම පොදි ගැහුවා එතෙන්ට උඩට. උන්වහන්සේගේ ඇඟේ ඉඳලා ඔක්කොම තිබ්බා. අන්තිමට එළිය වැටිලා යන්නලා ඇස්සි වෙලා බඩු ටික ඔක්කොම ගන්නකොට තමයි මහරහතන් වහන්සේ මතුවෙන්න පටන් ගත්තේ. හැමෝම බය වුණා. නමුත් මෙච්චර බරක් කයට වැටලා තිබුණත් උන්වහන්සේට කිසි හානියක් සිද්ධ වුණේ නැහැ. මොනවා නිසාද? සමාධි විපාර 이르දිය. අවසානයේදී ඒ හොරුම සංවේගයටපත් වෙලා බයට තැති ගැනීමටපත් වෙලා උන්වහන්සේ සමා කරගෙන උන්වහන්සේ ළඟම මහාන වෙලා 500 දෙනෙක් මොකද වුනේ? ඔව් රහත් භාවයටපත් වුණා. බලන්න. එහෙනම් එහෙම වෙන්නේ ඇයි? සමාධි විපාර 이르දිය. මේ හිතේ ඇතිවන ඒකාග්‍රතාවයෙන් මෙබඳු ආනුභාව සම්පන්නයි. එනිසා ඉතින් භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙලා භාවනා කරන ඇත්තෝ මේ වගේ ආනිසංස දැක දැක මේවා සිද්ධ කරන්න ඕන. අනිත් ඇත්තත් ඒවට එකතු වෙලා කටයුතු කරන්න ඕන. ඊළඟට 6 වෙනි එක කියනවා මොකක් කියලාද? ආර්ය 이르දි කියලා. එහෙනම් ආර්යයන්ටත් වෙනම 이르දියක් තියෙනවා. එහෙනම් හැම ආර්යයන්ටම තියෙනවද? රහතන් වහන්සේලාට විශේෂයෙන් තියෙනවා. ඒකට කියනවා ෂඩාරම්මණයෙහි මධ්‍යස්ථාකාරයෙන් හිත පවත්වන්නට පුළුවන් ගතිය. ඒකට කියනවා චලංග උපේක්ඛා කියලා. මේ ගුණේ තියෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. ඕනෑම ආරම්මණයක ඇහින් රූප පේනකොට ඒ ආරම්මණවල ඉෂ්ට වෙන්න පුළුවන් අනිෂ්ට වෙන්න පුළුවන්. උන්වහන්සේලාට පුළුවන් මදහත්ව ඒ පිළිබඳව සාවධාන වෙන්නට. ඒකට කියනවා චලංගු උපේක්ෂාව කියලා. ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන දෙකේ සොම්නස් වීමක් දුම්නස් වීමක් නැතුව ස්මෘති සම්ප්‍රජඤ්ඤෙන් යුතුව පටික්කුල ආරම්මණේ පිළිකුල් වශයෙන් බලන්න පුළුවන්. ඒ වගේම අප්‍රතිකූල ආරම්මණේ අසුබ වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට උන්වහන්සේලාට ඕන හැටියට ඒ අරමුණු පිළිබඳව පිළිපදින්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේකට කියනවා ආර්ය 이르දිය කියලා. දැන් අපට එහෙම එකක් තියෙනවද? නේද? අපට එහෙම එකක් නැහැ. නිසා මොකද වෙන්නේ? සමහර ලාවට ඉස්සරහින් ඉන්න කෙනා කතා කරේ නැත්තම් අපේ හිත නරක වෙනවද නැද්ද? නරක වෙනවා. එහෙම වෙන්නේ ඇයි එහෙනම්? ඉෂ්ඨ අනිෂ්ඨ බාහිර ආරම්මණය ඉෂ්ඨ අනිෂ්ඨ වෙනකොට පිනතුනි අපේ හිත ඊට අනුරූපීව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මොකටද එහෙනම්? බලන්නට චලංග උපේක්ෂාව නැහැ. ආර්ය 이르දිය නැහැ අපි ළඟට. නමුත් රහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා. හොඳ ආරම්මණයෙහි ඉෂ්ඨ ආරම්මණයෙහි අසුබ බව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනිෂ්ඨ ආරම්මණයේ පිළිකුල් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. අපට පුළුවන්ද? අසුචි පිටක් දැක්කොත් පිළිකුල් නැතුව අපට ඉන්න පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. කුෂ්ඨ රෝගියෙක්, තුවාලකාරී, තවත් පිළිකුල් දෙයක්, මලකුණක් දැක්කහම පිළිකුල් නැතුව අපට ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ හේතුව ඇයි? මේ ආර්ය 이르දිය අපට නැති නිසා. නමුත් ආර්යයන් වහන්සේට ඒක පුළුවන්කම තියෙනවා. ඒක තමයි ආර්ය 이르දිය කියලා කියන්නේ. එතකොට ඒක ලබන්න නම් මොකද කරන්න වෙන්නේ අපි? අභිඥා බලයෙන් පුළුවන්ද? බෑ. අභිඥා සිත් උපදවගෙන ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මාර්ග කුසල් සිත් පහල කරගන්නට ඕන පිනතුනේ. ඒ මාර්ග කුසලොත් එතකොට අරහත් මාර්ගයේම පහල කරගන්න ඕන. අරහත් මාර්ගය නැතුව පුළුවන්ද?
පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඊළඟට කියනවා අනිත් එක මොකද්ද? ඔව් කම විපාක ජීර්දිය කියලා. කම විපාක ජීර්දිය නම් අපි අහලා තියෙනවා. කර්මයේ විපාක වශයෙන් ලැබෙන 이르දි තියෙනවා. දැන් අපිට අහසෙන් යන්න පුළුවන්ද? නමුත් කුරුල්ලෝ තිරිසන්ගත සත්තු. කුසල ප්‍රතිසන්දියක්ද තියෙන්නේ? කුසල විපාක? අකුසල විපාක ප්‍රතිසන්දියක් තියෙන. දුගති ප්‍රතිසන්දියක් තියෙන. අහේතුක ප්‍රතිසන්දියක් තියෙන්නේ. එසේ තිබියදී අපිට වැඩිය හොඳට උඩින් යනවා. ඒ මොනවා නිසාද? කර්ම විපාක ජීර්දිය. කර්ම විපාක වශයෙන් යාට ඒ 이르දිය ලැබිලා තියෙනවා. එහෙනම් උඩින් යන එක 이르දියක්. එහෙනම් උඩින් යන 이르දිය අභිඥා බලයෙන් විතරද තියෙන්නේ? සම්මා ප්‍රයෝග හරි දින උඩින් යන්න පුළුවන්. ඒක කොහොමද? ගුවන් ටිකට් පතක් ගත්තාම සම්මා ප්‍රයෝග 이르දියෙන් උඩින් යනවා. නේද? ඒ කියන්නේ යහපත් ප්‍රයෝගයක් සිද්ධ කරලා ඒකෙන් උඩින් යන්න පුළුවන්. ඉතින් එහෙනම් උඩින් යනවා කියන එක 이르දි බලයක් විතරක්ම නෙවෙයි. තව මේ තවත් ඒවා හම්බ වෙනවා මේකේ. ඈ? ඔව් ඒකත් උඩින් යන්න පුළුවන් ක්‍රමයක් තමයි. නේද? එතකොට මේකට කියන්නේ කම විපාක ජීර්දිය කියලා. කර්ම විපාක වශයෙන් ලැබෙන ඒවා. ඒ ඔය සමහර යක්ෂයන්ට අසුර ඒ අයට දැන් විශාල ශරීරයක් තියෙනවා. ඒක මොනවා නිසාද? ඒත් කර්ම විපාක වශයෙන් ලැබිච්ච එක. භයානක රූපයක්ම පහළ වෙනවා. ඒක නිසා සත්තු බය කරන්න පුළුවන්කම තියෙන මොනවා ලැබිලාද? කම්ම විපාකජ වශයෙන්. නේද? කර්ම විපාක වශයෙන් තමයි දැන් සත්තුන්ට දල ලැබෙනවා. විෂ විඳින්න පුළුවන් දල තියෙනවා. නේ? ඒවත් එන මොනවා නිසා පහළ වෙලාද? කර්ම විපාක වශයෙන් පහළ වෙච්ච දේවල් තියෙනවා. 이르දි. තව ඉතින් නොඑක් දේවල් ওই විදිහට දක්වන්න පුළුවන්. මේක ඉතින් ආදි කල්පික මිනිස්යන්ගේ අහස් ගමන වගේ කියලා දක්වලා තියෙනවා. පියංකර මාතා, උත්තර මාතා, පුස්ස මිත්තා, ධම්මගුත්තා ආදී විනිපාතකයන්ගේ අහස් ගමන වගේ. කම විපාක ජීර්දි වශයෙන් දක්වලා තියෙනවා. ඊළඟට පුඤ්ඤවතෝ 이르දි. පුඤ්ඤවතෝ 이르දි කියන්නේ පින්වතුන්ට පහළ වෙන 이르දි. එහෙනම් පුඤ්ඤ බලයෙන් පහළ වෙන 이르දිත් තියෙනවා පිනතුනි. පිනට පුඤ්ඤ ශක්තිය නිසා. එතකොට කර්ම විපාක 이르දියයි පුඤ්ඤ විපාක 이르දියයි. පුඤ්ඤ කියන්නේ කර්ම නෙවෙයිද? මොකද හිතෙන්නේ? ඈ? හරි දැන් කුසල කර්ම වශයෙන් උත් ලැබෙනවනේ. දැන් සත් දෙවිඳුන්ට ලැබිලා තියෙනවනේ. යම්කිසි මේ යස ඓශ්චර්යයක් සහිතව ලැබිලා තියෙන ඒවා. කර්මජීර්ති නෙවෙයි දේවා. දැන් වෛශ්‍රවණ දිව්‍ය රාජයාට තුන්වෙනි ඇහැක් තියෙනවනේ. නේද? ඇරලා බැලුවාම නපුරු යක්ෂයෝ එහෙම කපුරු පෙද්දවිල යනවා වගේ දවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ බඳු අවස්ථා ඒ මොනවද? ඒත් කර්මජීර්ති. කර්මයෙන් පහළ වෙච්ච ඒවා. පුඤ්ඤවතෝ 이르දි කියලා කිව්වහම දැන් මේවා කර්මජ රූප වශයෙන් බද්ධ වෙලා නැහැ. නේද? දැන් අපෝ අරව කර්ම රූප වශයෙන් බද්ධ වෙලානේ තියෙන්නේ. දැන් බැලුවාම අර මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අර ස්ත්‍රී රූපයක් මැවුනේ නේ? අනේ බඳු අවස්ථාවලදී ඒවත් මොනවෙන් පහළ වෙන්නේ? කර්ම විපාක වශයෙන් පහළ වෙන ඒවා. කර්ම විපාක වශයෙන් පහළ වෙන ඒවා. නේද? එතකොට මේක පුඤ්ඤවතෝ 이르දි කියලා කියන්නේ පින් තෙජින් පහළ වෙන 이르දියන් බවට පත් වෙනවා. චක්‍ර රත්නයාගේ බලවෙන් දීප සංචාරය කරන චක්‍රවර්ති රජතුමා වගේ කියලා. එතකොට චක්‍ර රත්නය ආදී රත්න හතක්ම පහළ වෙන්නේ මොනවා නිසාද? පුඤ්ඤ බලයෙන් පහළ වෙන දේවල් කියලා කිව්වා. පින්කම් කළොත් ලැබෙන දේවල්. ඒ වගේම තමයි ජෝතිය සිතානන්ට මාලිගාවක් පහළ වුණා. කල්පවෘක්ෂ පහළ වුණා. ඒවා ඔක්කොම මොනවද? පුඤ්ඤ විපාක වශයෙන් පහළ වෙච්ච ඒවා. ජටිල සිටුතුමාට සම් පර්වතයක් පහළ වුණා. ඒවත් එහෙමයි. ඔව් ගෝසක සිටානම් මරවන්නට උත්සාහ කළා කීප වාරයක්. නමුත් බැරි වුණා. ඒක
ඥාන විපාර 이르දියද? මරන්න බැරි වෙච්ච එක. නේ පුඤ්ඤවතෝ 이르දී ඒවත්. එයාට ඥාන විපාර 이르දියක් නෙවෙයි තිබුණේ. නේද? ඒකට අන්න බලන්න පුඤ්ඤවතෝ 이르දී. පින්වන්තයොත් එහෙනම් දේශයකට මරන්න පුළුවන්ද? ඥාන විපාර 이르දියෙන් අරහත් මාර්ග ඥානයේ යම් సంతානයක පහළ වෙන්න තියෙනවා නම් ඒක එහෙම යා ඉතුරු වෙනවා නියතයි. ඒ ඥාන විපාර 이르දී. ඊළඟට පුඤ්ඤවතෝ පින් තිය නැත්තොත් එහෙනම් පහසුවෙන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දිත්වා ආවා. පස් වලට යට වුණා. සමහරෙක් ඉතුරු වුණා. මොන 이르දීද? බේර ගන්න කවුරුත් හිටියද? නැහැ. පුඤ්ඤවතෝ 이르දී. ඊළඟට මෙණ්ඩක සිතානන්ට පහළ වෙච්ච සම්පත්. එතනත් 이르දී ගොඩක් තිබුණා. සුමනා දේවියට තිබ්බා. චන්ද්‍රපත්මා දේවියට තිබ්බා. නේද? සංජය සිටුතුමාට තිබ්බා. ඊට පස්සේ 16ටත් තිබුණා නේ. එයාටත් තිබුණා 이르දී. ඒ මොනවද ඔක්කොම? පුඤ්ඤවතෝ 이르දී. මොකද්ද කරපු පින්කම? පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දුර්භීක්ෂ කාලෙදී තමන්ගේ ආහාර වේල දුන්න පූජා කළා. ඒක තමයි හෘදීය වශයෙන් ලැබුණේ. සිටුවරයා දුන්න තමන්ගේ කොටස. අනිත් අයත් මොකද කරේ? සිටුවරයා දෙනවා නම් ඉතින් අපිත් මේක තියලා අපිත් අනුභව කරලා වැඩක් නැහැ කියලා අනිත් 5 දෙනාම මේවත් දුන්නා ඔක්කොම ටික. දීලා අන්තිමට ඔන්නේ ඒ අයට එක එක විදිහේ හෘදේ පහළ වුණාය කියලා කිව්වා. මෙණ්ඩක සිටුවරයාට මොනවද පහළ වුණේ? බැටළුව රත්තරන් බැටළුව පහළ වුණා. සියල්ල වගුරවන සම්පත්. ඒ වගේම නාහිස්සෝදා අහස බලා අදිෂ්ඨාන කරනකොට රත් හැල් වී වර්ෂාවක් වහිනු. 12500ක් ගබඩා පිරෙන්නට. බලන්න. තිබ්බනම් කොච්චර හොඳයිද අදනේ? පුඤ්ඤවතෝ 이르දී ලැබෙන්නේ මොනවා හින්ද? අර දානේ දීලා. වෙන දෙයකින් නෙවෙයි. ආර්යයන් වහන්සේ කෙනෙකුට දුර්භීක්ෂ වෙලාවේදී මහා විශාල දානයක්. ඒ විශාල කියන්නේ බත් එක ලොකු එකක්ද? නෑ. අවස්ථාව දුර්භීක්ෂයක්. අනිත් එක තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේක සිද්ධ කරන්නේ. දුන්නොත් තමන්ට කන්න නෑ. කන්න නැති වුණොත් මරණයටපත් වෙනවා. නිසා ජීවිත ආසාව අතහැරලා පරමත්ත පාරමිතාවක් සංඛ්‍යාවට වැටෙන මහා පින්කමක් බවට සිහි කරන්නට ඕනේ. ඒ බඳු පින්කමකින් තමයි මෙහෙම ආනිසංස ලැබුණේ. ඒ වගේම චන්ද්‍රප්‍රත්මා දේවියට මහා එතුමිය බතක් වේලා බෙදුවට ඒවා අඩු වෙන්නේ නැහැ. නේද? ධනංජය සිටුවරයා ලංකාවණු බෙදුවට පසුම්බියෙන් අඩු වෙන්නේ නේද? එතුමියගේ දේවිය වී බෙදුවට අඩු වෙන්නේ. ඒ වගේම 16 හානකොට වැඩිපුර දෙපැත්තෙන් සීසෑ වෙනවයි කියලා කිව්වා. ඒ මොනව නිසාද? පුඤ්ඤ 이르දි වශයෙන් දක්වන්නේ ඒවට කියනවා පුඤ්ඤවතෝ 이르දි කියලා. ඊළඟට විජ්ජාමේ 이르දි කියලා කියනවා. විජ්ජාමේ 이르දි කියලා කියන්නේ යంత్ర මන්ත්‍ර මුල් කරගෙන හෝ වේවා අතරවන 이르දීන් මුල් කරගෙන හෝ විද්‍යාවක් මුල් කරගෙන සිද්ධ කරන යම් කිසි 이르දීන් තියෙනවා කියලා කිව්වා. ඒවට කියනවා විජ්ජාමේ 이르දි කියලා. නේද? අර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ගංගා නදියෙන් එතර වෙන්න බලන් ඉන්නකොට අන්නේ තීර්ථකෙක් ඇවිල්ලා මොකද කරේ? ලේන්සුවක් කියලා මන්ත්‍රයක් කියලා ඒ ගොඩට නැගලා එහා පැත්තට යනවා. එහෙනම් මොකක්ද ඒක? විජ්ජාමේ 이르දියක්. දැන් අදත් ඒව නැද්ද? දැන් අද විද්‍යාඥයෝ එක එක දාති කරනව නේද? සමහරට අදාහ ගන්න බැරි දේවල් සිද්ධ කරනවා. මොන වගේන්ද? විද්‍යාමේ 이르දි. එතකොට මන්ත්‍ර ශාස්ත්‍රات ඒ වගේ තියෙන්නට පුළුවන්. ඒවත් පින්නතුනි මොනවද? විජ්ජාමේ 이르දි බවට පත් වෙන. එහෙනම් දැන් අහසින් යන්න සම්මා ප්‍රයෝග විතරක් නෙවෙයි. ඒ වගේම අදිෂ්ඨාන 이르දි විතරක් නෙවෙයි. විජ්ජාමේ 이르දි වලින් බැරිද? විජ්ජාමේ 이르දි වලින් පුළුවන් එහෙනම්. එතකොට ආන්න ඒවා විජ්ජාමේ 이르දි කියලා කියනවා. අන්තිමට තියෙන්නේ සම්මා පයෝගේ 이르දි කියලා කියනවා. තත් සම්මා පයෝගේ 이르දි කියලා කියනකොට මොනවද? අර කිව්වා වගේ යහපත් වෑයමින් යමක් ජනිත කරව ගන්නට උපද්දවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒවට කියනවා සම්මා ප්‍රයෝගේ 이르දි කියලා. ශාස්ත්‍ර ක්‍රමවේද හැදෑරීම, පිටකත්‍රය දැරීම, අන්තිම පරිච්ඡේදයෙන් සීසෑම ආදී කොට ඇති ඵල ප්‍රයෝජන ලැබීම පිණිස ඒ තැන්හි පවත්නා උත්සාහය සම්මා පයෝගේ 이르දි නම් දත යුතුය.
ඒ තැන්හි පවත්නා උත්සාහය. එහෙනම් මේක තවත් නමක් කිව්වොත් මොකද්ද? වීරිය. සම්මාපයෝගීර්ධය කියලා කියන්නේ එහෙනම් වීරිය. දැන් අපටත් තියෙනව නේද? දැඩි ලෙස උපදව ගත්තොත් අපටත් පුළුවන් සම්මා ප්‍රයෝගීර්ධියෙන් ජය ගන්නට පින්නතුනි. විරිය ප්‍රධානතා සමාධි කියලා කියන්නේ වීරිය මුල් කරගෙන කෙනෙකුට සමාධිය උපදවන්න පුළුවන්. නුවණත් ඒ අනුසාරයෙන් උපදවන්න පුළුවන්. ඒ නිසා සම්මා ප්‍රයෝගීර්ධි කියලා කියනවා මේකට. එතකොට ඉගෙන ගන්න යම්කිසි වෙහසක් දරනවා නම් භාවනා කරන්න යම්කිසි වෙහසක් දරනවා නම් දැන් මේ අභිධර්මයේ වුණත් මේ සඳහා වෙහසක් දරනවා නම් මේකිනුත් අපිට ඵල දරන ප්‍රමාණයක් තියෙනවා. පිනතුනි ඊර්ධියක් තියෙනවා, ලැබෙනවා, පහළ වෙනවා. නිසා මෙන්න මේ කාරණා 10ට කියනවා එහෙනම් දසවිධ 이르දි කියලා. ඔය 10 අතරින් අපිට මේ පාඩමට අදාළ වෙන්නේ කීයක්ද? ඔන්න ඉතින්. මුල් තුන විතරයි අදාළ වෙන්නේ. අදිඨාන 이르දි, මනෝමය 이르දි, විකුර්වණ 이르දි කියන ඔන්න ඔය තුන සිද්ධ කරන්නට නම් අපට මනෝද්වාරික, අර්පණා චිත්ත වීති, ඒ වගේම පරිත්ත චිත්ත වීති දෙකම වැඩ කරන්න වෙනවා. අර්පණා චිත්ත වීති වලදී ඉතින් පංචම ධානික අභිඥාවට සුදුසු විදිහේ ධ්‍යාන සිත් උපදව ගන්නට ඕන. ඒ අනුසාරයෙන් තමයි පුළුවන්කම ලැබෙන්නේ. තවත් මේවා පිළිබඳව නොඑක් විවරණ කාරණා කියන්නට අපිට පුළුවන් තියෙන පොත්වල. ඉතින් ඒවත් දැනලා දැනගෙන තව තවත් උත්සාහවත් වෙන්නට ඕන. ඊපස්සේ මේක මෙන්න මෙහෙම වැදගත් මේ එකක් කියලා තිබෙනවා. අපි අර චුද්දස වශීතාවයක් පිළිබඳව කිව්වනේ. එතනදී කියනවා එතකොට මේ අටවැදෑරුම් සමාපත්තීම් කෙරෙහිම චතුස්කණයින් හතරක් රූපාවචර ධානය 4 දෙගෙන සමාපatti 8 ගත යුතුය. තුදුස්සාකාරය වනාහි කසිනානුලෝමය, කසින පටිලෝමය, කසිනානුලෝම පටිලෝමය, ධානාතික්‍රාන්තය, කසිනානුක්‍රාන්තිකය ආදී වශයෙන් දක්වනවා. ඒ කියන්නේ අර කසිනයන්ට සමවැදීම පිළිවෙලින් දෙපැත්තටම කළ යුතුව තියෙනවා. ඊළඟට ධානයන්ටත් සමවැදීම පුරුදු කරන්නට ඕනේ. කියන්නේ පඨවි කසින ධානයේ සමවදිනවා, ආපෝ කසින ධානය සමවදිනවා, තේජෝ කසින ධානයේ සමවදිනවා. මේ විදිහට මේවත් පුරුදු කරන්නට ඕන. ওই විදිහට ඉතින් 14 ක්‍රමයක් තමයි මෙන්න මෙතෙන්දී කියවෙන්නේ. ඒකෙදි කියනවා රත්තරන් ආභරණ හදන්න කැමති රංකරුවා මොකද කරන්නේ? රත්තරන් කෝවේ දාලා නැවත නැවත පෙරලා ඒ වගේ තියෙන මල ධර්මයන් අයින් කරලා මනාකොට මොලොක් භාවයට පත් කරගන්නවා කියලා කිව්වා. ආන් මේ වගේ වැඩක් තමයි යෝගියා මේ පංචාකාර සහ චුද්දසාකාර වශීතාවයන් තුළින් මේ හිත අභිඥා කර්මයට යෝග්‍ය පරිදි මෘදු කර ගැනීම, මොලොක් කර ගැනීම තමයි මේවා හරහා සිද්ධ කරනු ලබන්නේ. රත්තරන් මොලොක් වෙච්ච තරමට සියුම් කර්මාන්තේ යොදවන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ අපේ හිතත් මේ රළු පරළු දුර්ගුණ දුර්ගති කෙලෙස් දුරු කරලා ඒක පිරිසුදු කරන තරමට තමයි මේ අභිඥා ආදී කර්මයන්හි යොදවන්න පුළුවන්කම තියෙන්නේ. අභිඥා කර්මයේ විතරක් නෙවෙයි මාර්ගඵල නිවන් අවබෝධ කිරීමෙත් පින්නතුනේ සුවිශේෂී ගුණය තියෙන එතන තමයි. ඒ කියන්නේ මොකක්ද? සිත මෘදු කරලා පිරිසුදු කරලා කර්මයට යෝග්‍ය කර්මඤ්ඤ සිතක් බවට පත් කරන්න ඕන. තීන මිද්දාදියෙන් කර්මන්නේකම අකුලවනවා. පංච නීවරණම කර්මන්නේකම දුරු කරනවා. ඒ නිසා අපිට නීවරණ ධර්මයන් දුරු කරවන්නට ඕන. නිරෝධ සමාපatti වේතින් පිළිබඳව දක්වලා තිබෙනවා. ඉතින් ඒවා අපි කලින් කතා කරපු නිසා අපි ඒවා පිළිබඳව කරුණු කාරණා කියන්නේ. තවත් බොහෝ කාරණා තියෙනවා. නමුත් ওই ටික ඉගෙන ගත්තාම අපට අභිඥා වීති කියන ටිකත් සම්පූර්ණයි කියලා මං හිතනවා. නේද? එතකොට අපේ මාර්ග ධ්‍යාන සමාපatti අභිඥා මාර්ග ඵල ප්‍රත්‍යවේක්ෂා ඔය කියන වීති සියල්ලම කතා කරා කියලායි මං හිතන්නේ කෙටියෙන්. නමුත් අවශ්‍ය සුදුසු කාරණා ටිකක් එක්ක මේ පිළිබඳව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් විනාඩි 5ක් විතර දෙන්න පුළුවන් කාට හරි අසා දැනගන්න. ඈ මොකද්ද?
දිව්‍ය ලෝකවල කවුද ඉන්නේ? සුගති අහේතුක කියලා කියන්නේ කොයි සිතෙන් උපන්න අයද? අකුසල විපාක හරිද? සුගති අහේතුක. සුගති අහේතුක. දුගති අහේතුක නෙවෙයි. සුගති අහේතුක. කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත. එතකොට ඒකෙන් ප්‍රතිසන්දිග්‍රහණය කරනකොට අංග විකල මන්ද බුද්ධික ආදී ස්වභාවයන්ගෙන් තමයි පහළ වෙන්නේ. එතකොට ඒ අය වගේ අය ඊතෙන් වල ඉන්න පුළුවන් කමක් නැහැ. තවත් තියෙනවද මොනවා හරි? හේතුක පුජ්‍යලෝ කියලා කියන්නේ ද්විහේතුක ප්‍රතිසන්දියක් ලැබෙන පුජ්‍යලෝ කියන්නේ දැන් වහන්සේ කියපු විදියට. ඔව් දිහේතුක කියලා කියන්නේ ඥාන විප්පයුත්ත මහා විපාක සිත හතරෙන් ප්‍රතිසන්දිග්‍රහණය කරන අය. ඒ අය එතකොට සමහර ඔය ප්‍රාථමික දිව්‍ය තලවල සමහර වෙලාවට දකින්න පුළුවන් වෙයි. ඒක සතර අපායට යන්නේ අපි හම්බුනේ දුගති අහේතුක. දුගති අහේතුක. අකුසල විපාක සම්තීරණ සිතින් උපන්න අය. 37 ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඈ 37කින් උපදී කියලා දාලා තියෙනවා. ඈ ඒ ප්‍රතිසන්දිකෘත්‍ය කරන සිත් 37ක් තියෙනවද? දුගති අහේතුක ඒ දෙහේතුක විපාක සිත් හතරක්. ඒ කියන්නේ ඔය මේ දුගති අහේතුකයට පහළ වෙන්න පුළුවන් හිත් ටික කියන්නේ. දුගති අහේතුකයට පහළ වෙන්න පුළුවන් හිත් ටිකයි ඒ දක්වලා තිබෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ ප්‍රතිසන්දිග්‍රහණයක් කරපු කෙනෙකුගේ సంతානයේ චිත්ත ප්‍රවෘත්තියේදී එයාට පහළ වෙන්න පුළුවන් උපරිම සිත් ගාන තමයි ඔය දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඔක්කොම පහළ වෙනවා කියලා එහෙමත් නෙවෙයි කියන්නේ. පහළ වෙන්න අවකාශ තියෙන්නේ ඔච්චරයි. ඔయిత වැඩි සිත් පහළ වෙන්නේ නැහැ කියලායි කියන්නේ. පැහැදිලි නේද? කොහාට ගියාට පස්සේද? පඨම ධානයේටද? ඔව් පංචම ධානයට ගිය පමණින් බෑ. ඒක අභිඥා බවට පත් කරන්න ඕන. අභිඥාවට පත් කරන්න නම් අර කියව පංචවසිය සහ චුද්දස වසී ක්‍රම පුරුදු කරන්න. ඒ කියන්නේ මේ ඒ ධානයන්ගේ හිත හොඳට පුරුදු කරලා තියෙන්නට ඕන. එතකොට ස්වාමින් වහන්සේ අර නාව්වෙනි ස්වාමින් වහන්සේ කියලා තියෙනවානේ අර ඔබ වහන්සේගේ ගෝල නම එයා කලින් ආත්මේ මැරුණේ අර කන්දකින් වැටිලා ඒ වයස කියලා තියෙනවානේ. එතකොට දැන් මේ ආත්මෙදිත් එයා ඒ වයසෙදිම මේවා වුණේ දැන් එහෙම වෙනවද ඒක? එයා කියලා තියෙන්නේ කොහොමද මන් දන්නේ නැහැ ඒක. අර පන්සිල් මළුවේදී කියනවා ස්වාමින් වහන්සේ. පන්සිල් මළුව වැඩසටහනේදී උන්වහන්සේට අර කමඨාන් දීපු ස්වාමින් වහන්සේ නමකට කියලා තියෙනවා කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? කලින් ආත්මෙදී නැති වෙලා තියෙන්නේ අඩු වයසේදී මේ කන්දකින් එහෙම නැති වැටිලා කියලා. එතකොට දැන් මේ ආත්මෙ පූර්ව නිවාසානුස්මෘතිය. ඔව්. පෙර ජීවිතයේ දැකීම. ඔව්. එතකොට දැන් මේ ආත්මෙදිත් ඒ වගේනේ උනේ ස්වාමින් වහන්සේ. එතකොට ඒ වයසෙදිම එහෙම වෙනවද ඒ වගේ වුණොත් එහෙම? ඒ කියන්නේ මරණය සිද්ධ වෙනවා කියන එක දහන්නේ. කර්මානුරූපව කර්ම විපාක දෙනකොට කළ කර්මයෙන් එකවරක් එහෙම වෙනවා කියන නියමයක් නැහැ. දැන් මුගලන් මහරහතන් වහන්සේ අම්මා තාත්තා මරපු එකට අන්තිම ජීවිතෙත් මොකද වුනේ? ඒක මේ සුගති ජීවිතයක් ලැබලා අවශේෂ විපාක වශයෙන් ලැබිච්ච දේවල්. එතකොට කර්මයකින් කර්මය කරන අවස්ථාවේදී ජවන් සිත් 10000 ගණන් පහළ වෙනවා. එතකොට ඒවට විපාකානිසංස ලැබෙනකොට ඒ විදිහේ ජීවිත පෙළක් වෙන්නට පුළුවන්. හැබැයි ඉතින් ඒක බලපු විදිය බැලුවාම අභිඥා බල උපදවගෙන බැලුවා නම් පූර්ව නිවාසානුස්මෘතියෙන් එයාට අනිවාර්යෙන් පංචම ධානයේ දක්වා ඒක දියුණු කරලා ඊළඟට අභිඥා බලයක් විදිහට තමයි දකින්න වෙන්නේ. එහෙම නැත්නම් යම් කිසි චිත්ත සමාධියක් මුල් කරගෙන ආවර්ජනය කරලා තමන් දැන් අපිට ඊයේ කරපුවා මතක් කරගන්න පුළුවන්. ඒක අභිඥා බලයක් නෙවෙයි. ඔය විදිහට ස්මරණ ශක්තිය මුල් කරගෙන ගිහිල්ලා ගිය ජීවිතෙත් අවසාන අවස්ථාව මෙහෙමයි තිබුණේ කියලා දැකගත්තා නම් ඒක ඒ ක්‍රමෙනොත් මේව කරගන්න පුළුවන්කම තිබේ. හැබැයි මම ඒ කාරණාවේ සත්‍යතාවය කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි මරණය ඉතින් ඒ විදිහට කර්මානුරූපව වුණා සිද්ධ වෙන්න පුළුවන්. අර බෙලි කැපුම් ලැබුව එළුවෙක් ගැන කියන්නේ. මොකද වුනේ? කී සැරයක්ද? ඔව්.
ඉතින් ඕවත් අපි අහලා කම්මස්සගතා ඥානය ඇති කරගෙන පුළුවන් තරම් මොකද කරන්න ඕන? අකුසල කර්මයන්ගෙන් වැළකීලා කුසල කර්මයන්ගේ හිත් පිහිටවාගෙන ධර්ම මාර්ගයට එළඹිලා සසර නම් මෙබඳු බිය කරුයි මේ සංසාර දුකෙන් වහ වහා ඈතර වෙන්න ඕන කියලයි පිළිවෙත් මගට එළඹෙන්නට ඕන. එහෙම කරගත්තොත් අපට කොයි විදිහට මැරෙන්න තියෙන වාර ගාන තව කොච්චරයිද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. නාංශයට වගේම අපිත් දවසක මැරෙනවා. මේ මරණ වේලාව කොයි විදිහේ කොයි ආකාරයේ උපක්‍රමයකින් සිද්ධ වේවිද කියලා අපි කාටවත් නියම වෙනක් නැහැ. ඒ නිසා පින්නතුනේ සංසාරයේ මෙබඳු භයංකර වූ තැනක්. ඒ නිසා සසරෙන් අත මිදෙන්න ඕන අදාදම පිළිවෙත් පුරන්න ඕන කියලා උත්සාහවත් වෙලා නිවන් මාර්ගය දියුණු කරගනිත්වා. ඒ සඳහා මේ අභිධර්ම ධර්ම ඥානයත් ඒකාන්තයෙන් ප්‍රඥා සම්පත්තිය මොහු කරවාගෙන මාර්ග ඥාන පිළිවෙලින් ලබනු පිණිස උපකාර ශක්තියක් බවට පත් වේවා කියන ආශිර්වාදය මම විසින් සිද්ධ කරනු ලබනවා. ලබන සතියේදී අපි අලුත් පාඩම වීති මුක්ත චිත්ත ප්‍රවෘත්තිය පිළිබඳව සාකච්ඡා කරමු. හැමෝටම මේ සිද්ධ කරගත්ත උතුම් පුණ්‍ය සම්පත්තිය සියලු ආශිර්වාදයේ පිණිස වේවා. අද අපි මේ 2026 වර්ෂයේ ආරම්භක අභිධර්ම වැඩසටහන තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා 2026 වර්ෂයේ අපේ මේ ධර්ම ශක්තියේ බලයෙන් සෝසේම අපට බාධාවක් නැතුව අභිධර්ම පිටකේ නිමාව දක්වාම හදාර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. නිරෝගී සම්පත් දිගහසිරි සම්පත් ලැබේවා. ඔබේ මන්ද උත්සාහී භාවය දුර වෙලා ඒවා. මේ සඳහා කුළු ගැන්වී ප්‍රඥා සම්පයුක්තව ශ්‍රද්ධාවෙන් මේ කටයුතු සිද්ධ කරගනු පිණිස සෑම දිනාටම ශක්තිය ධෛර්යය විරිය වාසනාව ලැබේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. ඒකාන්තයෙන් මේ පුණ්‍ය සම්පත්තිය නිවන් පිණිස වේවා. අපට මෙන්ම අපේ අභාව ප්‍රාප්ත වුණු සියලු මව්දෙමව්පිය ඥාතීන්ටත් පරලෝ සුගතිය දෙලව සැනසෙල්ල සහ නිවනින් සැනසෙන්න මේ පින්කම් හේතු වේවා වාසනාව වේවා කියලා ඒ අයට පින් අනුමෝදන් කරමු. ශාසන මාමක ලෝකපාල කල්පේශාක්‍ය මහේශාක්‍ය හිත වැඩ සලසන ඉෂ්ඨකාමී ආරක්ෂක දෙවියන්ටත් මේ පින්වත් වේවා දිවයිසුරෙන් වැඩෙත්වා දිව්‍ය සම්පත් ලබත්වා අපිත් ආරක්ෂා කරගෙන දෙවියොත් පැතෝ බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරන්නට අවසාන වශයෙන් අප හැමදිනාටම ආත්මා මහ නිවනින් සැනසෙනු පිණිසම මේ ධර්ම ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මම ආශිර්වාද කරන්නම් දෙවියන්ට ඥාතීන්ටත් පින් දෙමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු